මේ විකසිතට කෝල්ලයක්වත් ගන්න බෑනේ දැන් සතිය හවසට ගන්නත් බෑ. හවස ගත්තත් මේ සතිය දවස්වලත් එහෙම විකසිත මේ බදාද කොහේ හරි ගියාද ඔයා? කුරුණෑගල පැත්තේ ගියාද? ඒ කතාව ඉස්සෙල්ලා කියලෙමු. හැමෝටම ආයිබෝන්. ආයිබෝන් විකසිත මට ආරංචි වෙච්ච විදියට නම් බදාද කුරුණෑගල පැත්තේ ඉඳලා තියෙනවා උදේවරුව. හවස ඉඳලා තියෙනවා නුවර. මොකද්ද මේ කතාව? ඇයි බදාද ගියේ කුරුණෑගල ගියේ? වා සෙනග ගොඩක් අසින්තිය කියලා ආරංචියක් ආව මට. නෑ කුරුණෑගල ගියේ නෑ. වා ගියේ නැද්ද? හැබැයි හවස නම් ගියා තැනකට. ඒක අපි අන්තිමට කතා කරමු. ඔව්. මොකද්ද මේ උනේ තිලකවර්ධනේ කතාව ඔයත් එතෙන්ට සම්බන්ධ දෙතෙන්ද? නෑ විරාජ් ඒ වුණාට මේ මං හිතන්නේ මුළු ලංකාවෙම මේ ලොකුවට වෛරල් වෙච්ච දෙයක් මේ සතියේ මේ කුරුණෑගල බ්‍රාන්ච් ඕපනින් එක තිලකවර්ධනයේ අර අපි කියන්නේ ඒකට අර ස්ට්‍රෝං ඕපනින් ඩේ ටර්න් අවුට් එකක් වෙලා තියෙනවා. ඉතින් ඕක අලුත් දෙයක් නෙවෙයි ලංකාවට. නුවරටත් අලුත් දෙයක් නෙවෙයි නුවරත් ඔය වැඩේ වුණා. ඔව් ඒ කියන්නේ ලංකාවේ අපි හිතනවානේ රයිට් මේක තියෙන්නේ මේ කොළඹට මොකක් හරි අලුතෙන් දෙයක් කොළඹ නැති ඒ කියන්නේ කොළඹ තියෙන දෙයක් ගමට ගියාම තමයි එහෙම නැත්නම් අර්ධ නාගරික හරි නාගරික අපි කියන්නේ අර්බන් සෙමි අර්බන් ඒ වගේ ඒරියා එකකට යන්නේ ඊට වඩා කොළඹටත් ආවම එහෙමයි. දැන් පිටරට තියෙන දෙයක්. දැන් මම ඒකෙටි කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම ඔතන මේ මුලින්ම කියන්න ඕනේ තිලකවර්ධන කියන්නේ ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි ක්ලෝතින් ඩෙස්ටිනේෂන් එකක්. ඇඳුම් ගන්න යන තැනක්. ෂොප් එකක්. එතකොට ඒකට ගොඩක් දේවල් විරාජ් බලපානවා. දැන් අපි අර ඉංග්‍රීසි වලින් කියනවා novelty factors and curiosity කියලා එකක්. ඕකෙදි කියන්නේ අර නව්‍යතා සාධකයේ සහ කුතුහලය. දැන් අපිට රටේ ආර්ථිකය ගොඩක් වෙලාවට කේන්ද්‍රගත වෙලා තින්නේ බස්නාහිර පළාතට එහෙම නැත්නම් කොළඹට. කොළඹ හෝ බස්නාහිර පළාතට තදාසන්න ප්‍රදේශවලට. එතකොට දැන් එතනින් එළියට ප්‍රධාන නගරවලට මොන හරි කොළඹ තියෙන දෙයක් යනකොට බ්‍රෑන්ඩ් එකක් අපි සන්නාමයක් කියලා කියමුකෝ. කියන්නේ හොඳට මිනිස්සු දන්න සන්නාමයක්. දැන් කුරුණෑගල මිනිස්සු තිලකවර්ධනය ගැන දන්නවා. ඔව්. එතන නොහිත මෙතෙක් කල නොතිබ්බත් නේද? එතකොට ඒක දන්න සන්නාමයක්. ඒතර කුරුණෑගල ජනතාව. එතකොට ඒක ඒ වගේ එකක් දැන් උදාහරණයක් විදිහට බිල්ඩින් එක හදලා බෝඩ් එක ගහලා තියෙද්දි ඕක මම දැක්කා බෝඩ් එක ගහලා ඕපනින් එකටත් කලින් මෙහෙම එකක් කුරුණෑගලට එනවයි කියනකොට යනවා. ඒ කියන්නේ මිනිස්සු අතර වෛරල් වෙනවා. ඒතර මිනිසුන්ට ඇති වෙන කුතුහලයක්. මේක ඇතුලේ අර කියන ක්වොලිටි එක තියේද? අර ඇඳුම් ඇත්තටම ලාභයිද? මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද අත්දැකීමක්ද මිනිසුන්ට හම්බෙන්නේ? අන්න එතකොට මිනිසුන්ට අර කුතුහලයක් කියන එක novelty factor නව්‍යතා සාධකයක් එක්ක ඇති වෙන කුතුහලයක් එනවා. මිනිසුන්ට අර කලින් අහලා තියෙනවා, දැකලා තියෙනවා, සමාජ මාධ්‍යයේ දැකලා තියෙනවා, යන එන ගමන් දැකලා තියෙනවා. එහෙම නැත්නම් මම ඒ කොළඹට ගිහාම ගිහිල්ලා තියෙනවා තිලකවර්ධනකින් ඇඳුම් අරන් තිනවා. මේක කුරුණෑගලට ආවම අපේ දැන් ගෙදර ළඟ තැනක් නේ. එහෙම නැත්නම් කුරුණෑගල කියන්නේ තමන්ට බස් එකේ හරි වාහනෙන් හරි පොඩි කාලයක් ඇතුළත යන්න පුළුවන් තැනකට අත ළඟට ආවට පස්සේ කොයි වගේ එක්ස්පීරියන්ස් එකක්ද අපිට හම්බෙන්නේ කියන එකට කුතුහලයක් එනවා. ඒ වගේම අර limited access to big brands කියන එක තියෙනවනේ. ඒ කියන්නේ දැන් අර කොළඹ මේ හැම සන්නාමයක්ම තිබුණාට කොළඹින් පිටට ගියාම මේ ප්‍රදේශවලට හරිම උද්වේගකාරී. කියන්නේ එක්සයිට්මන්ට් එකක් කියලා කියනවා අපි. හරි දැන් අපි දැක්කනේ queues වල ඇත්තටම මිනිසුන්ගේ කොච්චර අවුවේ හිටියත් කිසි ප්‍රශ්නයක් නැහැනේ. මොකද තෙල් පෝලිං වල ඉන්නේ හිටියේ අඬ. නමුත් ඒ crowd එක කිසි මෙහෙම අඬ crowd එකක් තිබුණේ නැහැ. voice cut එකක් දුන්නේ නැහැ. අපිට අමාරුයි මේක මෙච්චරයි මේක මීට වඩා manage කරන්න තිබුණා මේගොල්ලන්ට කිය කිසිම complaint එකක් නැහැ නේ. ඒගොල්ලෝ හරි උද්වේගයෙන් හිටියේ. ඒ කියන්නේ අපිට හැම වෙලේම මේගොල්ලන්ට energy එකක් තිබුණා. අර කුතුහලෙත් එක්ක උද්වේගයක් excitement එකක්. ඒකට ඒක තිබුණා. ඕක විරාජ් අපිට කියන්න බෑ කොළඹයි ගමයි කියලා කියන්න බෑ. කොළඹත් ඔච්චර තමයි. ඔයාට මතකද USA වල තියෙනවා මේ ෆුඩ් චේන් එකක් ටැකෝ බෙල් කියලා. ටැකෝ බෙල් එක මුලින්ම කොළඹට ආවහම ටැකෝ බෙල් එකෙන් කන්න ටැකෝස් කියන ඒ කෑම කන්න පොලිමක් තිබුණා. ඇතුලේ සීටින් කැපැසිටි එක මදි හින්දා මිනිස්සු එළියේ පොලිමේ හිටගෙන හිටියේ. ඇතුලේ මිනිස්සු කාලි ඉවරලා එළියට යනකම්. මේ කොළඹ. මම හිතන්නේ කොළඹ 7ට කිට් වෙන්න ඒ ආසන්න ප්‍රදේශයක තමයි ඒක දැම්මේ පළවෙනි මේ රෙස්ටෝරන්ට් එක. ඒගොල්ලන්ගේ ටැකෝ බෙල්. ඒතකොට ඒක කොළඹත් එච්චර තමයි. ඒක මොකද මිනිස්සු පිට සමහරලාට ඒ කොළඹ එක කන්නාවේ ඒක ජීවිතේට ටැකෝ බෙල් එකෙන් නොකාපු අය නෙවෙයි. ඒගොල්ලෝ USA වලදී UK වලදී ඔය කොහෙට හරි ගියාම කාලා ඇති. ඒගොල්ලන්ට බලන්න ඕන ලතුන ලංකාවට ආවම ලංකාවේ මේ අර රෙසිපි එකමද තියෙන්නේ. අර එක්ස්පීරියන්ස් එකමද තියෙන්නේ. මේ අත්දැකීම තමන්ගේ රටේ ඉඳන්. හරිද? ඉතින් ඕක ඒක කුරුණෑගලද ගාල්ලද මාතරද නුවරද කොළඹද කියලා නෑ. ඕක කොහොමම වෙනවා. අනිත් එක මම ඔතන තව දෙයක් කියන්න. දැන් ඔයාට මතකද ওই වගේම වෛරල් වුණා අම්බලන්ගොඩ පීසා හට් එකක් දාලා. හරිද? පීසා කන්න පොලිම. අර ඇඳුම් පොලිම වගේම පීසා කන්න පොලිමක් හිටියා අම්බලන්ගොඩට පළවෙනි පීසා හට් අවුට්ලට් එක ආපු දවසේ. ඒතර අර මිනිසුන්ට තිබුණේ කුතුහලය, උද්වේගය, අර ඒක ගැන පොඩ්ඩක් අර novelty කියන experience එක අන්න ඒක ගන්න මේ එකක් තිබුණේ අර කුතුහලයක් කියන එක. ඉතින් ඕකට අර psychological influence එකත් ගොඩක් වෙලාවට බලපානවා. අර අපි කියනවා fear of missing out කියලා. ඒ කියන්නේ FOMO කියලා. ඒ කියන්නේ අර ඔයා දැකලා ඇති මේ නැති වෙයි කියලා
මට මේ සයිසස් ඉක්මනට නැති වෙයි එක්ක මේ ඩිස්කවුන්ට් 150ක් දැම්මහම ඒ 150 ඩිස්කවුන්ට් එකට 150 ඩිස්කවුන්ට් දාපු අයිටම්ස් ටික ඉක්මනට ඉවර වෙයි. ඉතින් ඒකේ ප්‍රයෝජනේ ගන්නවා දැන් ව්‍යවසායකයොත් මොකද කරන්නේ? අර හදිසි බවක් ඇති කරනවා, අර්ජන්සි එකක් ඇති කරනවා, තොග සීමිතයි. සීමිත ආසන සංඛ්‍යාවක් දැම්ම කතා කරන්න. ඔයත් කරනවා ඉතින් සමහරවිට ඕවා. හරිද? හදිසි එපර මේ ඉක්මන් කරන්න තොග සීමිතයි. සීමිත ආසන සංඛ්‍යාවක් දැම්ම ආසනේ වෙන් කරගන්න. අර ඒ වගේව දානවනේ. අර අන්නේ අර කියන්නේ fear of missing out කියලා කියන එක. ඒ කියන්නේ FOMO කියලා කියන්නේ FOMO කියලා අපි කියන්නේ ඒක තියෙන. ඉතින් ඒක එකක්. ඒක මිනිසුන්ට එහෙම එන්න අපේ. අනිත් එක තමයි ඔතන මම තව දෙයක් දැක්ක විරාජ්. අපි නිකන් මාකටිං තියරි එකක් අපිට ඔතන ප්‍රැක්ටිකල් ඉම්ප්ලිකේෂන් එකකට ගියොත් අර රොජර්ස් බෙල් ෂේප් කර්ව් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඩිෆියුෂන්. ඒ කියන්නේ ඩිෆියුෂන් කියන්නේ මෙහෙම පැතින ඩිෆියුෂන් of innovation theory කියලා එකක්. ඒකෙදි වෙන්නේ දැන් ඕනම ලංකාවේ මාකට් එක අපි ලෝකේ ඕනම රටක මාකට් එකක් ගමුකෝ. ඒකෙන් පළවෙනියටම තියෙනවා ඉනෝවේටර්ස් කියලා ක්‍රවුඩ් එකක්. දැන් මම උදාහරණයක් විදිහට ගන්නම් ඒක ප්‍රොඩක්ට් එක අනුව වෙනස් වෙනවා. දැන් බිස්කට් මාකට් එකේ මම ඉනෝවේටර් කෙනෙක්. මම ගිහිල්ලා හැම වෙලේම කඩෙන් හරි කීස් එකෙන් හරි කොහෙට හරි මම සුපර් මාකට් එකෙන් මම බලන්නේ අද මොනවද අලුතෙන් ඇවිල්ලා තියෙන බිස්කට්. කොතල හිඹුඩු බිස්කට් තියෙනවා, කරපිංච බිස්කට් තියෙනවා. සමහරවිට මාකට් එකේ තියෙන්නේ කරපිංච බිස්කට් එක ඇවිල්ලා මේ මාස 3යි නැත්තම් 6යි. හරිද? ඊට පස්සේ ඒගොල්ලෝ විත්ඩ්‍රෝ කරගන්නවා. දැන් ওই මංචකින් එහෙම කරනෝනේ ප්‍රොඩක්ට් ඉනෝවේෂන් එක තියෙනවානේ. ඒතර මාකට් එක දුවන්න අර ඒ විදිහට. ඒතර ඉනෝවේටර්ස්ලා කියන්නේ මාකට් එකට දෙයක් ආපු ගමන් ගිහිල්ලා ගන්න කට්ටිය. කොහොමද කියලා බලන්න ටෙස්ට් කරන්නේ. දැන් ওই තිලකවර්ධන එකේ ගොඩක් හිටිය උතන ඉනෝවේටර්ස්ලා. හැබැයි සමස්තයක් විදිහට ගත්තාම මාකට් එකේ ඉන්නේ 2.5%. ඕනම මාකට් එකේ ඉනෝවේටර්ස්ලා. ආයි රිස්ක් එකක් අරගන්නවා. ඒගොල්ලෝ බලන්නේ මේක හොඳ අපරාධ සල්ලි කියලා හිතන්නේ නැහැ. ගිහිල්ලා බලනවා. ලොකුට බිස්කට් එකේ ඉඳන් iPhone එක දක්වාම ඔයා දැක්කන iPhone එක අලුත් එකක් ආපු ගමන් සමහරලාට දැන් ඔයා දකින්නේ නැති USA වල iPhone එකේ 16 එක ආවට පස්සේ දැක්කද පොලිමක් හිටියා. එතකොට මේක ලංකාවට විතරක් 아무තු දෙයක් නෙවෙයිනේ. iPhone 16 එක ගන්නත් පොලිමේ හිටියා මිනිස්සු ගෙවලා ෆෝන් එක රිලීස් වෙච්ච ගමන් මෙහෙම ගන්න. එතකොට අන්න ඒ වගේ ඔය ඉනෝවේටර්ස් කියන ක්‍රවුඩ් එක 2.5ක් ඉන්නවා. ඒක තමයි first to embrace new ideas. පළවෙනියට මේකක් ආපු ගමන් ගන්න. ඊට පස්සේ එනවා early adopters කියලා. adopters කියලා කියන්නේ දෙයකට හුරු වෙන කට්ටිය. මුලින්ම හුරු වෙන කට්ටිය. ඒකට කියන්නේ අර මේ අනිත් අයට අපිට එකට කියන්නේ ට්‍රෙන්ඩ් සෙටර්ස්ලා කියලා කියන්නේ. අපිට ස්ටයිල් එකක් මුලින්ම ආපු ගමන් දැන් අර ආපු ගමන් ගන්න අර මේ ඉනෝවේටර්ස්ලා නෙවෙයි ඊට පස්සේ යන ක්‍රවුඩ් එක රයිට් මේක ගත්තා අපි මෙහෙමයි කියලා අර පළවෙනියටම ගත්තේ අපි කියලා පෙන්නන්න. දැන් තිලකවර්ධනයකට උනත් ඕකේ ඕපනින් එක දවසේ අපි ගිහිල්ලා ගත්තේ කියලා කියන අර දැන් ඕකේ ඕපනින් එක දවසේ අපි ගිහිල්ලා එකෙන් කෑවා. කියලා කියන්නේ ට්‍රෙන්ඩ් සෙටර්ස්ලා. ඒගොල්ලෝ තමයි ට්‍රෙන්ඩ් එක හදන්නේ. ඉතින් early adoptersලා කියන්නේ ඒගොල්ලෝ ඉන්නවා සම්පූර්ණ මාකට් එකෙන් සාමාන්‍යයෙන් 13.5ක් වගේ. ඊට පස්සේ එනවා early majority කියලා කියන එක. අන්න majority වර්ග දෙකක් එනවා. පළවෙනියට මෙන්න එක early majority. early majority කියලා කියන්නේ role in the success of any innovation adaptation. ඒ කියන්නේ මේ අර දැන් iPhone 16 එක ආවට පස්සේ අර තමන්ගේ තියෙන 15 එක ගිහිල්ලා අප්ග්‍රේඩ් කරගන්නේ. බහුතරයක් ගාව 15 එක තියෙනවා. 15 Pro Max එක. Pro Max එක ගිහිල්ලා අප්ග්‍රේඩ් කරගන්නවා shops වලට. පහලින්ම ආපු ගමන් අර සල්ලි ගෙවලා පොලිමේ හිටපු කට්ටිය නේ showrooms වලට ආවට පස්සේ showrooms වලින් ගිහිල්ලා අර තමන්ගේ තියෙන ෆෝන් එක අප්ග්‍රේඩ් කරගෙන අන්න majority එක. හරිද? ඒ ඇවිල්ලා එක majority එකක්. ඕක 34ක් ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා late majority. අන්න ඒ කට්ටිය තමයි මම ওই technical stuff වලදී මම biscuit වලදී innovate වුණාට technical stuff වලදී late majority. මම එතකොට හැමෝගෙම අහනවා මේක හොඳයිද product එක. ඊට පස්සේ මං ගිහලා site වල බලනවා මේක අරගෙන මාස 6ක් විතර ගියාට පස්සේ කට්ටියගේ දාලා තියෙන reviews මොනවද? හරිද? Google platform එකේ හරි එහෙම නැත්නම් අපි cutting කට අපි word of mouth තියෙනෝනේ recommendations මොනවද මේගොල්ලෝ කියලා තින්නේ. අන්න මම ඒ කියන්නේ ටිකක් වැඩිපුර මේ evidence බලලා එවිඩන්ස් බේස් ඩිසිෂන් එක ගන්න මැජොරිටි එක. ඔය කට්ටියත් 34ක් ඉන්නවා. ඔය මැජොරිටි වර්ග දෙකක් ඉන්නවාට පේනවනේ. ඊට පස්සේ තමයි ඉන්නේ ලෙගාස්ලා. ලෙගාස්ලා කියලා කියන හැම වෙලෙම පසුගාමී කට්ටියනේ අපි කියන්නේ. ඒගොල්ලෝ තමයි අර මේ දෙයක් වෙනස් වෙන්න තියෙන අකමැතිම ක්‍රවුඩ් එක. හරිම අමාරුයි. අන්තිමම චුට් ඔය කර්ව් එක මෙහෙම මුලදී ඉනෝවේටර්ස්ලාගෙන් නැගලා ඊට පස්සේ උඩට ඇවිල්ලා අර මැජොරිටි එකෙන් ගිහිල්ලා අන්තිමටම ඔය බාණ්ඩ ගන්න කට්ටිය තමයි ඔය ලෙගාස්ලා කියලා කියන්නේ. අන්තිමටම අර ඒගොල්ලන්ගේ වෙනස මේකෙන් ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ අර change adaptation ඒ කියන්නේ change hours ඒගොල්ලෝ වෙනස් වෙන්න හරි අකමැති crowd එකක් අන්තිමම හරි තමයි ඒගොල්ලෝ මේ product එක මේ experience කරන්න කැමති. අනිත් එක තමයි ඔතන මම තව දෙයක් කියනවා දැන් ওই promotional discount එක 150ක් ගිහලා තියෙනවා 150ට වඩා ඇත්තටම ඔය 150ක් හරි 140ක් හරි අපි දානවා up to 50%
of up to 50% කියලා කියන උතනත් ඒක ස්ට්‍රැටජි එක up to කියන එක පොඩියට දාලා 50% දානවා. ඒතකොට කියන්නේ 100ට කියන්නේ 10ක් තියෙනවා 20ක් තියෙනවා 150 items සමහරවිට උතන 2යි ඇත්තේ 10යි. හරිද? 8ක්ම තියෙන්නේ 10 20 වගේ ගණන්. ඒතකොට බලන කෙනෙකුට මේ අවුරුදු සීසන් එකේ මේ ස්ට්‍රැටජිස් ටික දාගන්න පුළුවන්. එහෙම නැත්නම් තව තියෙනවා flat 50%. අන්න එතකොට කෙලින්ම 50% off. එතකොට ඕකට එන්නේ ගොඩක් වෙලාවට අපි කියන්නේ අර ටර්ම් එකක් තියෙනවා deal seekersලා. ප්‍රොමෝෂන්ම බලාගෙන ඉන්නේ. දැන් මම දන්නවා විරාජ් දැන් කොළඹ සුපර් මාකට්ස් වල දැන් කීල්ස් තියෙනවා, කාගීස් තියෙනවා, ආපිකෝ තියෙනවා, ස්පා තියෙනවා, ලාෆ්ස් තියෙනවා, සුපර් මාකට් ගොඩක් ඔප්ෂන්ස් තියෙනවනේ. හරිද? එතකොට වීකෙන්ඩ්ස් වල ඔය ජොබ් කරන ක්‍රවුඩ් එක කරන්නේ කීල්ස් එකේ දාලා තියෙන අර ඒගොල්ලන්ගේ හැම වෙලේම දැකලා තියෙන බුක්ලට් එකක් තියෙනවා පත්‍ර මේ පොතක් වගේ පොඩි පොත් පිංචක් වගේ හදලා මේ සතියේ තියෙන ඩිස්කවුන්ට්ස් මොනවද? අද තියෙන ඩිස්කවුන්ට් එතනින් කීල්ස් එකෙන් තියෙන ඩිස්කවුන්ට්ස් වලට තියෙන බඩු ටික ගන්න. ඊට පස්සේ කාගීස් එකට යනවා. කාගීස් එකේ අර බුක්ලට් එක අරගෙන ගෙදරට අවශ්‍ය දේවල් ටික ඒ ඩිස්කවුන්ට්ස් තියෙන ටික එතනින් ගන්නවා. ඊට ආපිකෝ එකකට යනවා. end of the day ඒගොල්ලෝ ලොකු ඩිස්කවුන්ට් එකක් අරගෙන. මොකද ඔය ස්ටෝර්ස් අර කොළඹ වගේ පැත්තක එක ළඟ ළඟනේ ඕවා ටික තියෙන්නේ. end of the day ලොකු ඩිස්කවුන්ට් එකක් ඒගොල්ලන්ගේ total consumption එකත් බැලුවොත් ඒ කියන්නේ එදා end of the day bill එක බැලුවොත් ඒකේ ලොකු ඩිස්කවුන්ට් එකක් ඒගොල්ලෝ අරගෙන. ඒතර ඒ වගේ deal seekers ලා කියන කට්ටිය. ඒ කියන්නේ deal එකක්ම එනකම් බලාගෙන ඉන්න කට්ටිය. ඒතර එහෙම crowd එකකුත් ඔතන යනවා opening day sales එකත් එක්ක. ඒ වගේම තව අන්තිමට මට කියන්න තියෙන්නේ මේ අර දැන් ඔතන සමහර වෙලාවට experience and ambience අපි කතා කරා පංචේන්ද්‍රියට මාකටිං වලදී. showroom එකක් ඇතුළට එනකොට තියෙන lighting, සුවඳ, ෆිසිකල් එවිඩන්ස් පැත්ත රාක්කවල දේවල් ප්‍රසන්ටබල් විදියට හදලා තිනවා මේ අඩුක් කරලා තිනවා නේද ෂෝකේස් කරලා තිනවා ඊට අමතරව සේල්ස් ස්ටාෆ් එක වෙනම යුනිෆෝම් ඇඳලා හොඳ ක්ලියර්ඩ් අර හෙයා කට් අරම හරි ප්ලසන්ට් විදියට වෙනමම ස්ටාෆ් එකක් ඊට පස්සේ ඒගොල්ලන්ගේ මේ අපි කියන්නේ ස්පේෂියස් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් හිර වෙච්ච කඩේකට ගිහිල්ලා ඇඳුම් ගන්නවට වඩා ඔයා හරි කැමති නේද අර shopping mall එකක වගේ විශාල ස්පේස් එක ඒ ස්පේස් එකේම ඇඳුම් නෙමෙයි තියෙන්නේ සමහරවිට හිස් ඒනට ඔයාලට දැනෙනව නේද හරි අමුතු කම්ෆර්ටබල් ලුක් එකක්. හරි හොඳ බ්‍රීතින් ස්පේස් එකක් දැනෙනවා. එහාට මෙහාට මූව් වෙන්න පුළුවන් හොඳ ස්පේස් එකක් ලැබෙනවා. සමහරවිට 150ක් කියලා මේ පොඩි කඩේ තිලකවර්ධනකට වඩා ක්වොලිටි ඇඳුම් සමහරවිට තියෙන්නේ නැති මේ 150ක් විතර දාලා මේ පොඩි කඩේක. නමුත් ඒ කඩේට ගිහිල්ලා මිනිස්සු මේ බඩු ගන්නවට වඩා කැමති අර ලස්සන ලයිටින්ග්ස්, ඉන්ටීරියර් ඩිසයින්, විෂුවල් මර්චන්ඩයිසින්, අර ලොකු ස්පේස් එක, නහයට දැනෙන සුවඳ, ෆිසිකල් එවිඩන්ස්, අර සේල්ස් ස්ටාෆ් එකේ කස්ටමර් සර්විස් එක අන්න ඒවා ටික එක්ස්පීරියන්ස් එක විඳින්න කැමතිනේ අපි. අන්න ඒ ක්‍රවුඩ් එකත් එක්ක ඔය ඔතෙන්ට ඒ වගේ යන කඩ ලක්ෂරි shopping experience එකක් ගන්න. අන්න එහෙම ක්‍රවුඩ් එකකුත් තියෙනවා. ඇත්තටම කියනවා නම් අර සමහර මිනිස්සු මම දැක්ක එකට මේ අර ඒකට කමෙන්ට්ස් දාලා තිනවා මේ මිනිස්සු අසරණ හින්දා මේ යන්නේ 150 මම දකින විදියට බහුතරයක් ජනතාව මේ අසරණකමටවත් සල්ලි නැතිකමටවත් නෙවෙයි විරාජ් මේක ලංකාවේ කොහෙත් එකයි මේක ලෝකෙත් එච්චර iPhone වලට අපි දැන් කතා කරන්නේ USA වල උනත් මේ යන්නේ අර අපේ රටේ මිනිස්සු විශේෂයෙන්ම අපේ මිනිස්සු හරි කැමති රැල්ලට වැඩ කරන්න ට්‍රිප් එකක් යන්න පටන් ගත්තොත් අපි හිතමු හොඳම උදාහරණය ඇල්ල ආරුක්ක 9ට ට්‍රිප් එකක් යන්න පටන් ගත්තොත් එතන ගිහිල්ලා තනකොළ ටික පෑදෙනකම්ම මේ පොළොව පෑදෙනකම්ම ට්‍රිප් එක යනවනේ එතනට මිනිස්සු ඒ වගේ අපේ මිනිස්සු හරි කැමති රැල්ලට දැන් අර මතකද පොලිම පෙට්‍රල් පොලිම් පහුගිය කාලේ ආවා පොලිම තියෙනවා දන්නේ නැහැ ඇවිල්ලා මම්මත් සෙට් වුණා පොලිමට කියලා කියනවා හරිද ඒ කියන්නේ අපේ මිනිස්සු හරි කැමති අපේ මිනිස්සු හරි කැමති අර මේ රැල්ලට මේ ගිහිල්ලා සෙට් වෙන. ඕකත් බලපෑවා. ඒ වගේ අර සයිකොලොජි, මාකටිං ස්ට්‍රැටජි, සෝෂල් ඉන්ෆ්ලුවන්ස් මේ හැම එකම සංකල්පයක් තමයි ඕක වෙන්නේ. ඕක තිලකවර්ධන එක හෙට ගිහිල්ලා ගාල්ලේ දැම්මත් මාතර දැම්මත් ඔය ආනිසංසෙම තමයි. ඕකම දලාගෙන බලන්න. තිලකවර්ධන නෙමෙයි අපි හිතමු පීසා හට් එක ගිහිල්ලා පීසා හට් නැති පැත්තක දැම්මයි කියලා. අර පොලි මේ විදිහටම තියෙනවා. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එක හැදුවට පස්සේ තමයි විකසිත ඔය වැඩේ ලේසි. ඔව් නෝන් බ්‍රෑන්ඩ් එකක් නම් ඒකට තියෙන මයිලේජ් එක. දැන් හිතන්නකෝ පීසා හට් එකට වඩා පීසා දෙන කඩවල ඕන තරම් ලංකාවේ තියෙනවා නගරවල. ඔහොම ඕපනින් එකේදී ඔච්චර පොලිමක් ඉන්නේ නැහැ. ඉන්වයිටිස්ලා විතරයි ගොඩක් වෙලාවට එන්නේ. හැබැයි දැන් විටෝ පීසා නුවර තියෙනවනේ විටෝ පීසා. දැන් විටෝ පීසා වලට දන්න කෙනෙක් නුවරට ඇවිල්ලා කාපු මිනිස්සෙක් විටෝ පීස් එකක් ගිහිල්ලා ගාල්ලේ හරි මාතර හරි දානවා නම් අන්න ඒගොල්ලෝ කියනවා අර අපි නුවරදී කාපු තැන දැන් විටෝ පීස් එකක් කොළඹක් තියෙනවනේ. කොළඹ ආවනේ දැන්. ඔව්. දැන් මෙතන නුවර තව එකක් ආවා. ඉතින් විටෝ පීස් එකකට මම හිතන්නේ ඕපනින් ඩේ එකේ ওই වගේම ක්‍රවුඩ් එකක් ආවා. එතකොට මේ දන්න බ්‍රෑන්ඩ් එකකට විරාජ් ෆුට්ෆෝල් එක වැඩි. ඇයි මිනිස්සුන්ට ඕන කුතුහලේ. අපි අර එදා අරහෙන් කාපු එක ඒ ක්වොලිටි එක මැති නේද මෙහි ඕක විරාජ් කොළඹ හතට ගෙනල්ලා දැම්මත් අපිටම වෝල්මාර්ට් එක ලංකාවේ නෑ වෝල්මාර්ට් එක දැම්මොතින් එහෙම කොළඹ හතට අපිටම කුරුඳු හතට ගෙනල්ලා දැම්මොතින් ওই කොළඹ ඉන්න ඔක්කොම පොෂ් කියන ක්‍රවුඩ් එක අප් මාකට් එහෙම නැත්නම් ෆ්ලෝන් මාකට් එකම වෝල්මාර්ට් එකේ පොලිමට ඉඳි එළියේ ඉඳලා ඉතින් මේ විටෝ පීසා ගැන කතා කරපු රනිල් අපිත් එක්ක මුල ඉඳලා ඉන්න කෙනෙක්. ඉතින් මම හිතන්නේ මම රනිල්ගේ ඉන්ටර්විව් එක කරේ 2018 වගේ.
රනිල් පොඩිවට විටෝ වීසා එක පටන් ගත්ත දවස්වල ඉතින් අද ගොඩක් සන්තෝසයි. අද කොළඹ නුවරම බ්‍රාන්චස් දෙකක් තියෙනවා. විදේශිකයෝ ආවොත් අනිවාර්යෙන්ම නුවර පීසා කණ්ඩ යන්නේ රනිල්ගේ විටෝ පීසා එකට. මම දවසක් යන්න දිනේ මට ඉඩ තිබ්බේ නෑ. පොඩක් කියලා හිටගෙන හිටියා ටේබල් එක එනකල් විදේශිකයෝ. අපි මේ රනිල්ව ගෙන්නමු දවසක. හොඳයි ඒක. නේ එයාගේ එක්ස්පීරියන්ස් එක ගන්න මේ දවස්වල කොහොමද කියන එක. මොකද ඇත්තටම ගොඩක් සන්තෝසයි. තරුණ ව්‍යවසායකයෙක් ලොකු ගමනක් ගිහිල්ලා එයා දෙන්නේ එක්ස්පීරියන්ස් එක ගන්න මිරාජ් මං හිතන්නේ පෝරුණුවේ ඔව් ට්‍රැඩිෂනල් විදියට පෝරුණුවේ දරපෝරුණුවේ එක දරපෝරුණුවේ පීසා එක. මොකද පීසා හට් එකේ දරපෝරුණුව වල නෙමෙයි නෑනේ මැෂින් එකේ අවන් එක ලංකාවේ ව්‍යවසායකයෙක් නේ අලුත් දෙයක් කරපු කෙනෙක් මේ අනිවාර්යයෙන්ම ගෙන්නමු අපි. ඒත් එක්කම විකසිත දැන් ඔය මේ අපි ඊයේ දැන් අපේ දා දැක්ක එක අපේ දා දැක්කන තිලකවර්ධනේ ඒකට තවත් එක් හේතුවක් වෙන්න ඇති ගොඩක් දුරන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඒත් එක්ක මුස්ලිම් අවුරුද්ද 31 වෙනිදා තියෙනවා. ඒ ඔක්කොම බලලා තමයි ඒ කට්ටියත් ලස්සනට ඒක බ්‍රෑන්ඩ් කරේ. හැබැයි ඒක හරිනේ විකසිත දැන්. ඇත්තටම දැන් ඔයා බලන්න නුවර ටවුන් එක අපිට අර මේ මුල්ගම්පල පාරේ ඉන්න බෑ. මේ පැත්තෙන් කටුබස්තොට තනිකර තිලකවර්ධන තියෙන පැත්තේ ඉන්න බෑ. ෆුල් බ්ලොක්. 9-10න් පස්සේ යන්න බෑ. සමහර shops මං එදා කොහෙන්ද මම ඔයාලට කියවනේ අපි ප්‍රෝග්‍රෑම් එකේ එක ප්‍රෝග්‍රෑම් එක අපි ඉවෙන්ට් කැලෙන්ඩර් එක ප්ලෑන් කරගන්න ඕනේ. ඒක තමයි මේ වෙලාව තියෙන්නේ. ඔව්. ඉතින් තිලකවර්ධන කට්ටිය හොඳට ප්‍රී ප්ලෑන් කරලා තියෙනවා. මොකද ඒගොල්ලන්ට හොඳ මැනේජ්මන්ට් එකක් ඉන්නවා. නේද ඒගොල්ලන්ගේ ඒ අර රිලෙවන්ට් පීරියඩ් එකේම හරියටම ඕපන් එක යන එක නේ. ඒ අපි කොච්චර හොඳ සමහර වෙලාවට සෝෂල් මීඩියා වල උනත් විරාජ් කොච්චර හොඳ කැම්පේන් එකක් උනත් වැඩක් නැහැ. ඒක අවශ්‍ය වෙලාවට රන් වෙන්නේ නැත්තම්. උදාහරණයක් විදිහට අපි සාමාන්‍යයෙන් මිනිස්සු නිකන් ඉන්න වෙලාවට මිනිස්සු ලෙෂර්ලි ඉන්න වෙලාවට දාන්න ඕන ඇඩ් එකක් බලන්න ඕන ඇඩ් එකක් අපි දාලා වැඩක් තියනවාද දවල් 12ට එහෙම නැත්නම් උදේ 8ට උදේ 10ට මිනිස්සු ෆුල්ම බිසි වෙන වෙලාවන උදේ 7 8 9 10 කියලා කියන්නේ. නමුත් හවස 5න් පස්සේ ඔය ඇඩ් එක දැම්මහම මිනිස්සු ගොඩක් වෙලාවට ලෙෂර්ලි ඔෆිස් එකකින් ඕෆ් වෙලා ගෙදර යන ගමන් බලනවා එක්ක අහනවා එහෙම නැත්නම් රෑ 8:00ට 9ට දාන්න ඔය ඇඩ් එක මිනිස්සු ඇඳේ ඉඳන් බලනවා එක්ක කෑම කාලි ඉවරලා බලනවා නේද? අර ඒක දාන වෙලාව වැදගත්. කැම්පේන් එකක් කරන වෙලාව හරි වැදගත්. ඉතින් දුරත් කියවන්නේ කාලයේ දේශයේ දීපේ කුලයේ අනිවාර්යෙන් ওই ටික බලන්න ඕනේ අපි මේ කැම්පේන් එකක් කරනකොට හරි බිස්නස් එකක් රන් කරනකොට හරි අපි අනිවාර්යෙන් බලන්න ඕනේ ඒක. මම හිතන්නේ රාහු කාලයටත් වඩා බලන්න ඕන දෙයක් තමයි ඒක. අනිවාර්යෙන්. ඔව් අපි විකසිතත් එක්ක ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. බදාද හවස ගියපු එක ගැනත් මම අනිවාර්යෙන් අහනවා. මොකද කෝල් එක ආන්සර් කරේ නැහැ පැය දෙකක් විතර. හරි රසික අපි රසිකගේ පැත්තට එමු. ඔව් රසික මොනවද අපිට ගන්න තියෙන්නේ? සතොසෙන් පටන් ගමුද? ඔව් සතොසෙන් පටන් ගමු. ඊට ඉස්සෙල්ලා විනාඩිය එකක් මතක් කරන්න. මොකද අපි මතක් කරා පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේදී අර අපි මතක් කරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකවල ලෝන් අරන් හිරවිච්ච කට්ටියට සෙන්ට්‍රල් බැංක් එකේ ඊයේත් ඇනවුස්මන්ට් එකක් දාලා තිබ්බා. එහෙමයි ඉන්නවනම් ඉක්මනටම කතා කරන්න කියලා. මම ගොඩක් වැදගත් ඒක අපි කතා කරමු. මොකද ඒ අයට දැන් එතන ඒ කට්ටිය කියලා තිබ්බයි අර අපි ඔක අපේ ඉස්ලාම් ප්‍රෝග්‍රෑම් එකේදී අපි කතා කරා මෙන්න මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ඔයාලගේ ණය අලුත් කරගන්න ඒකට මොකක් කර විසඳුම් උපදේශන සේවා ඒ හැම දෙයක්ම මේක අර කලින් වගේ මොරටෝරියම් එකක්ද බැංකුව වලින් ඔව් ඒ කියන්නේ ඔව් අන්න ඒ වගේ තමයි බැංකුව ඔක්කොම අරන් තියෙන ලෝන් අරන් තියෙනවා නම් පොඩි ලෝන් ඒකට දීලා තිබ්බ කැටගරිස් ඒ අපි මේ වැඩසටහනේ කතා කරා ඒ අයට දැන් තාමත් කරලා නැති අයට 3:31කට කලින් ඉස්ලාම් කෝල් එකක් දීලා තමන්ගේ දවස් කීපයයි තියෙන්නේ මම ඒක මං සෙන්ට්‍රල් බැංක් ඇනවුස්මන්ට් එක ඩවුන්ලෝඩ් කරා අපි මේකේ පෙන්නමු ඒ ලින්ක් එක දාමු අපි ඔව් ඒක ලින්ක් එකක් දාමු මේ ඒක වැදගත් ගොඩක් දුරටම මේ දවස් දෙක තුන හරි කමන්නේ කතා කරන්න කතා කරලා ඉවරලා ඔව් 31 කියන්නේ සවුන්දා මේ වෙන් කරගන්න තමන්ට තියෙන ගැටලුව ඉදිරිපත් කරන්න තමන්ගේ ලෝන් එක හිර වෙලා නම් අලුත් කරගන්න මොකද දැන් ඉන්ට්‍රස්ට් රේට් අඩු වෙලා තියෙනවා ඒක අඩු කරගන්න අපිට අවස්ථාව තියෙනවා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මොකද හොඳ ඔපචුනිටි එකක් මේක කරගන්න ඕන නම් ඒ අය ඉතින් ඒක පොඩ්ඩක් බලන්න මේ මම ඒක අපි මෙතන මේක දාමු මේ ලිස්ට් එකයි ලින්ක් එකයි ඔක්කොම ටික දාමු. ඉතින් ඒක තමයි මේ ඉස්සෙල්ලා මතක් කරන්න ඕනේ ව්‍යවසායකින්ට. ඔය ඒත් එකම සතොස තිලකවර්ධන අර විදිහට කරනවා මම කුරුණෑගල නගර මැද්දේ නුවර නගර මැද්දේ ඕපන් කරලා අපේ සතොස ගිය ආණ්ඩුව අර ඇවර කරන්න තීරණය කරලා තිබ්බා. ඉතින් දැන් මේක මේ ආණ්ඩුව ආපහු ඒක රිවර්ස් කරනවා. රිවර්ස් කරලා දැන් කරයි යන්න ඇත්තටම දැන් අපි මේ ඔෆිස් එක තියෙන තැනින් මීටර 50ක් යාද ඉස්සරහට යද්දි සතුට තියෙනවා. මම උදේ විකසිතෙන් ආපු ගමන් ඇහුවේ එතන යද්දි මොකද්ද හිතෙන්නේ කියලා. අපරාධයේ බිල්ඩින් එකක් වහලා දාලා මකුළු දැල් බැඳිලා හරියට වැඩක් වෙන්නේ නැහැ. එක්කෝ මේක මොකක් හරි වැඩක් කරන තැනකට දෙන්න ඕනේ. දැන් අපි කතා කරලා කීල්ස්, කාගීල්ස්, ස්පා වගේ සුපර් මාකට් ඇවිල්ලා කොච්චර දේවල් කරනවද? දැන් නෑ. ඒ කට්ටියට අලුතෙන් ස්පේස් නෑ. ඕනම නගරයක් ගත්තොත් සතොස කියලා කියන්නේ හැම නගරකම තියෙනවා ඒ අයට වෙනම තැනක්. හොඳම තැන තියෙන්නේ. රාසික මෙතන මං හිතන්නේ තියෙනවා දෙකක් ප්ලේස්.
මෙතන ප්ලේස් දෙක පාරවල් දෙකකටම මේ පාරවල් දෙකකට ඇවිල්ලා තියෙනවා මේ නුවර තියෙන නුවර ප්‍රධාන සතුසේ. ඔය එතකොට සතුස මේ සතුසේදී මේ ගිය අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් කරන් තිබ්බ 2024 9යි දෙවෙනි අමාත්‍ය මණ්ඩලය තමයි රැස්වීම තියලා මේක ඈවර කරන්න කියලා. ඔව්. එතකොට දැන් මේ ගවර්න්මන්ට් එක කැබිනට් මණ්ඩලයේ තීරණය යනවා නෑ අපි ඈවර කරන්න ආයි මේවා කරයි යනවා කියලා ඉවරලා. කරයි යනවා නම් ඇත්තටම අනිත් පෞද්ගලික සුපර් මාකට් වල තරංගයක් දෙන්න පුළුවන් විදිහට කරයි යන්න ඕනේ මේක සිත. එහෙම නැත්තම් නිකන් අපරාධයක් වෙනවා. ඒක මොකද වෙන්නේ? අවසානයේ පාඩුයි කියන්නේ අන්තිම මේකත් එන්නේ අපිට. මහ ජනතාවට තමයි මේ ඒකේ අලාභයක් වුණොත් ඒකත් ගෙවන්න එන්නේ. එතකොට එහෙම නැත්තම් මේක දැන් අපි දකිනවා මේ ගවර්න්මන්ට් එකේ තියෙනවානේ හැම දෙයක්ම කරන්න හදනවානේ මේකට එකතු වෙලා කරන්න හදනවානේ. මැනේජ්මන්ට් එක ගන්න පුළුවන් ප්‍රයිවට් සෙක්ටර් එකෙන්. අරගෙන හොඳ ස්පේස් තියෙන්නේ. හැම නගරෙකම ගත්තොත් අපි සාමාන්‍ය ප්‍රයිම් ලොකේෂන් ටික තියෙන්නේ සතුසට. ඉතින් ඒ තෙන් වලින් වැඩක් කරගන්න නැත්නම් දැන් අපි මෙතන යද්දී අපේ මෙතන ස්ට්‍රීට් එකේ මෙතන ඉඳන් මීටර් 50ක් ඇතිනේ. එතන යද්දී ඉස්සරහ යද්දී ඇත්තටම හරි කනගාටුයි එව්ව නිකන් ඔහේ මකුළු දැල් බැඳිලා වැහිලා තියෙනවා. අනිත් මෙච්චර නුවර කියන්නේ පොඩි ඔෆිස් ස්පේස් එක වටිනාකම සෑහෙන වටිනාකමක් තියෙන හොයාගන්නත් නැහනේ. ඒතකොට ඒකම නැත්තම් මේවා රෙන්ට් කරන්න ඕනේ. මම හිතන්නේ රෙන්ට් කරොත් රජයේ ඊට ලොකු ආදායමක් එනවා. නිකන් අර සුදු අලියෙක් අර නඩත්තු කරන වියදමට වඩා ඇත්තටම තේරුමක් නැහැ. රසික කිව්වාගේ ඇත්තටම මැනේජ්මන්ට් එක දෙන්න පුළුවන් නම් වෙන කම්පැනි එකකනේ මේක ලස්සනට කරයි. මොකද අර විකසිතවක කියයි අපි කොහරි සුපර් මාකට් ගියොත් මේ කාලේ ඒ කියන්නේ ඒ එක්ස්පීරියන්ස් එක මාර වෙනස්නේ. හැබැයි සතසට ගියාම මගේ අයිඩියා මට නම් ඇත්තටම හිතෙන්නේ නැහැ යන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය වන්නේ අපි සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන කට්ටියනේ. අනිත් තැන් වලට ගියාම අපිට ක්‍රෙඩිට් කාඩ් වලින් කොච්චර ඔෆර්ස් තියෙනවද? සමහර 10% කියන 15ට තියෙනවා. එළවලු ටික ගන්න යනවා නම් මස් මාළු වලට වෙනම තියෙනවා 125. ඉතින් අපි ඇත්තටම ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන දැනගන්න ඕක උද්දට හොටෙල්ස් බුක් කරනවා නම් දැම්ම බුක් කරන්නේ නැහැ. මම ඊයේ බැලුවා ෆුල්. සමහර ඒවා දැන්ට ඔව් ඒක තමයි මේ. ඉතින් ඒ දේවලුත් තියෙනවා. ඉතින් මේ සතොස ඇත්තට මීට ලොකු වැඩක් කරන්න පුළුවන්. මම කියන්නේ මේ සතොස ස්ටාෆ් එක. මේක විකුණනවා කියලා හිතන්න එපා. සතොස ස්ටාෆ් එක බලන්න ඕනේ. සතොසේ ස්ටාෆ් එකේ වැඩ කරන කට්ටියයි එහෙම නැත්නම් කීල්ස් එකේ වැඩ කරන කට්ටියයි අතර වෙනස පොඩ්ඩක් බලන්න ඕනේ. එයාලා කට්ටිය කොච්චර ලස්සනට වැඩ කරනවද කියලා. ඉතින් ඒක තමයි මේ ඇවිල්ලා තියෙන මැනේජ්මන්ට් එකේ දෙන්න. අනිවාර්යයෙන්. අපි සාමාන්‍ය සතුටට ගියොත් අපිට බඩු ටික ගන්න ඇත්තරම මේ මම යන්නෙම නැහැ. කොට මොකද එක දවසක් ඔතෙන්ට ගිහිල්ලා උදේ 8:00ට ඔව් 8:00ට අරිනවා කියලා බෝඩ් එක දාලා තියෙනවා. උදේ 9 වෙනකනුත් මේ වහලා සිකියුරිටි එකම ඇයි කියලා ඇතුලේ මීටින් එක ගන්නවා. ඉතින් එහෙම බෑනේ 8:00 ඔෆිස් එක අරිනවා නම් 8:00 අරින්න. කීල්ස් හරි යන්නකෝ කාගීල්ස් කීල්ස් උප ගියොත් කොහොම? 8:00 වෙද්දී අර බැංකුව අරිනවා වගේ ඒ කට්ටිය ටක් ගාලා දාලා අරිනවා. ඒ වගේ තියෙන්න ඕනේ. මෙයාලගේ මීටින් එක තියන්න ඕනේ එහෙනම් ඊට කලින්. අනිවාර්යයෙන්. ඔව් ඉතින් මමත් ගිහලා මම එතනින් කිව්වා ඔයාලා මීටින් එක තියෙන අපි මෙතනලා පැය භාගයක් බලන් ඉන්න මිනිස්සුන්ගේ පැය භාගයක් කාලේ. ඉතින් ඒ වගේ මැනේජ්මන්ට් එක ඇත්තට වෙනස් වෙන්න ඕනේ. මොකද රජය මේක දැන් ආපහු ගත්තා වගේ කරන්නේ නැහැ කියනවා වගේ නෙවෙයි. කරන්නේ නැත්තම් මේක කොහොමද කරන්නේ? අපි දන්නවා පහුගිය කාලෙම සතු සහරා සුදු ලුණු වංචාව කියයි අර වංචාව කියයි ගොඩ දේවල් ඔතනින් ඇති වෙනවනේ. ඒක ඇත්ත. අනිත් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? මේකට කොච්චර ගබඩා දිනනවද සතුසට? ඒ දේවල් වලින් හරියට ප්‍රයෝජනයක් ගන්න ඕනේ මේ වෙලාවේ සතුස මේ දේ කරා නම් ගවර්න්මන්ට් එක. ඒකත්. ඉතින් ඊයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ තිබ්බ ප්‍රතිපත්ති පොලි අනුපාත තීරණය කරන ඒ අදාළ රැස්වීම එතන වෙනසක් වුණේ නැහැ. වෙනසක් වුණේ නැහැ. ඒක ස්ථාවරම තියයි යන්න ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරා. එතකොට එතනදී කිව්වා අපි ගත්තොත් 20යි 22 සහ 20යි 23 ආර්ථික සංකෝචනය වීමක් වුණා. දැන් 24 වෙනිදි 5% ආර්ථික වර්ධනයක් ආවා. දැන් උද්දමනයේ අවදමන තත්ත්වයෙන් පොඩ්ඩක් මගහැරලා උද්දමන තත්ත්වයට යන ආකාරය පෙන්වනවා. මොකද රජය බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද අවසානයේදී 5%ක උද්දමනයක් රඳවා ගන්න. මොකද ඒක ඇත්තටම වැදගත් උද්දමනයකුත් තියෙන්න ඕනේ. ඒතකොට තමයි කර්මාන්ත සේවා හැම අංශයක්ම දියුණු වෙන්නේ ව්‍යාපාරිකින්ගේ. ඉතින් ඒත් එක්කම මේ අපි ගත්තොත් බැංකුව වලින් දැන් සාමාන්‍ය සෙන්ට්‍රල් බැංකයේ ලියාපදිංචි බැංකුව වලින් ඉතා විශාල ණය ප්‍රමාණයකුත් රිලීස් වෙලා තියෙනවා. පෙබරවාරි මාසයේ තුලදී රුපියල් බිලියන 105ක් වගේ ප්‍රමාණයක් රිලීස් වෙලා තියෙනවා. ඉතින් ඒකත් හොඳ දෙයක්. දැන් පේනවා මුදල් එනවා. අපි ගත්තොත් ප්‍රයිවට් සෙක්ටර් එකට මුදල් එනවා. ඒ තුලින් ව්‍යාපාර දියුණු වීමක් අපිට ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් දැන් මුදල් අමාත්‍යාංශයේ ඒ පැත්තෙන් මට පොඩ්ඩක් ඉස්සරහට මේ තව කතා කරන්න තියෙනවා ට්‍රම්ප් ගැනත්. පොඩ්ඩක් අපි ඒකත් කතා කරමු. ඊට ඉස්සෙල්ලා මට හිතෙනවා වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න මේ ඔබතුමා චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් ඉඳලා මේ මොකද්ද මේ යම් කිසි නමක් ගැන කියවලා යනවා මේ දවස්වල විස්තර ටිකක් අමාත්‍යාංශ ලේකම් ධූර වෙනස් වෙයිද?
ඒක සම්බන්ධයෙන් රසික ඇතරම මහිතනය ඔතන කතා කරන්නේ දුමින්ද හුළංගම මහත්මයා ගැන. මේ සතියේ මම දැන් ටීවී සංවාදයකට පැමිණලා ආපු ගොඩක් ඒවා කතා කරනවා. එතුමා අපි මහින්ද මහින්ද සිරිවර්ධන මහත්මයාගේ එයා වෙනත් මම හිතන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ යම් පොසිෂන් එකට යනවා. ඒක නිසා දුමින්ද හුළංගම මහත්මයා ඒකට රිප්ලේස් කරනවා කියන එකනේ. ඒක මම හිතන්නේ ගොඩක් අය අහපු දේ තමයි conflict of interest කියන එක. ඒ කියන්නේ EY කියන ආයතනය අපි දන්නවා. ඉතින් අවුරුදු 120ක් විතර පරණ ලංකාවේ තියෙන ප්‍රධානතම විගණන ආයතනය. ඉතින් ඒකේ ප්‍රධානියෙක් විදිහට තමයි එතුමා ඉන්නේ. ඉතින් එතුමා මහනුවර නියෝජනය කරන කෙනෙක්. ඉතින් එතුමා මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් වුණාට පස්සේ conflict of interest කියන එක තමයි උතන අහන්නේ. දැන් උතනදී මම හිතන්නේ මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එතුමා එක මේ කතා කරනවා. ඒක හිතන්න පුළුවන් කියලා කෙනෙකුට හිතන්න පුළුවන් එහෙම conflict of interest එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සරලව ගත්තොත් එහෙම රජයේ තීරණ හැම එකක්ම ඔහුට පුළුවන් එයාගේ පාරිභෝගිකයන් එහෙම නැත්නම් එයාගේ clientsලාට කලින් දැනුවත් කරන්න. එහෙම කරන්න පුළුවන් නේ විකසිත. ඔයා නම් ඒ decisions ගන්නෙ. ඔයාට කියලා advantage එකක් ගන්න පුළුවන්. හැබැයි එතනදී එතුමා කියන එකක් තමයි මේ එතුමා එහෙම කරන්නේ නැහැ. කියන පුද්ගලික විදිහට එහෙම කරන්නේ නැහැ. එතුමා උදාහරණයක් ගේනවා අර 115 ටැක්ස් එක ගෙනාපු එක. එතකොට දැන් අපි දන්නවා foreign income earn කරන අයට service providers ලාට 115ක ටැක්ස් එකක් ගේනවා. එතුමා කියනවා එහෙම කියනවා නම් එතුමාගේ clients ලාටනේ මුලින්ම ඒ disadvantage එක යන්නේ. හැබැයි එහෙම කිව්වේ නැහැ. ඉතින් මෙතනදී මම ඊට වඩා වැදගත් දෙයක් මම හිතුවා ඕකේ පදනම මොකද්ද කියලා පැහැදිලි කරන්න. දැන් වරලත් ගණකාධිකාරීවරයෙක් කියලා කියන්නේ පනතක් කටතේ තමයි අපේ ආයතනේ තියෙන්නේ. එතකොට විකසිත වරලත් ගණකාධිකාරියෙක්ගේ වගකීම තමයි අපි මේකේ membership එක ගත්තට පස්සේ අපිට තියෙනවා ආචාර ධර්ම පද්ධතිය. Code of Ethics කියලා. මේ Code of Ethics වල තියෙනවා දැන් ඔයා හිතන්නකෝ මෙහෙම විකසිත මාත් එක්ක වැඩ කරන හින්දා දන්නවා මෙතෙන්ට එනවා clientsලා ගොඩාක් අය. ඒගොල්ලන්ගේ similar nature business නේ තියෙන්නේ. හැබැයි මම මේ හැම කෙනාගේම strategy දන්නවද නැද්ද? දන්නවා. මාත් එක්ක වැඩ කරනකොට එයා ස්ට්‍රැටජි මට ෆයිනෑන්ෂියල්ස් දෙනවා, එයාගේ ෆිගර්ස් මට දෙනවා, එයාගේ ප්‍රොෆිට් එක ඔක්කොම මම දන්නවා. මගේ තියෙන පළවෙනි කෝඩ් ඔෆ් එතික්ස් වල කියන එකක් තමයි මට කිසිම වෙලාවක ඒ ඉන්ෆෝමේෂන් ෂෙයා කරන්න බෑ. ඒ සම්බන්ධව මම වැරදි කියලා තේරුනොත් මගේ මෙම්බර්ෂිප් එක ඉවත් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපේ කෝඩ් ඔෆ් එතික්ස් ගොඩක්ම බලවත්. ඒ කෝඩ් ඔෆ් එතික්ස් වල මේකේ තියෙන අපේ 310 කියන එකේ කෙලින්ම conflict of interest කියලා වෙනම තියෙනවා පරිච්ඡේදයක්. ඒකේ මොනවද conflict of interest වෙන්න පුළුවන්? ඒ කියන්නේ ලබැඳියාව කියලා මේකට සිංහලෙන් කියන්නේ conflict of interest එකක් ආවොත් දැන් ඒක නිසා තමයි වරලත් ගණකාධිකාරීවරයෙක්ගේ තොරතුරු පිළිගන්නේ. ඒ කියන්නේ දැන් clientsලා 100ක් ආවොත් 100න් IT service කරන අය කී දෙනෙක් මගේ ළඟ ඉන්නවද? දමිදු අපිත් එක්ක වැඩ කරනවා. එතකොට දමිදු වගේ වැඩ කරන IT service කරන කොච්චර companies තියෙනවද? එතකොට මේ figures ඔක්කොම අපි දන්නවා. හැබැයි අපි කවදාවත් දමිදුට ඇවිල්ලා කියන්නේ නැහැ මේක මෙහෙමයි කියලා. එහෙම කියන්න බෑ අපිට. ඒක නිසා අනිත් එක තමයි විවේචනය කරනවා වගේම මෙහෙම හැකියාවන් තියෙන දැන් ඇත්තටම ඔය වගේ ආයතනයක් පරිපාලනය කරනවා කියලා කියන්නේ විකසිත කොච්චර අත්දැකීම්ද? ඒ එක්ස්පීරියන්ස් එක සාමාන්‍ය කෙනෙකුට ගන්න පුළුවන්ද? එහෙම කෙනෙක් ස්වේච්ඡාවෙන් ඇවිල්ලා වැඩ කරනකොට ස්වේච්ඡාවෙන් එතුමා ඇවිල්ලා වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන්. එහෙම ක්‍රිටිසයිස් කරනවා නම් මේකේ ඉන්න ප්‍රොෆෙෂනල්ස්ලා ගිහිල්ලා වැඩ කරන්නේ නැහැ. යසසේවගේ මහත්මයා ගිහිල්ලා වැඩ කරනවානේ. ප්‍රයිවට් සෙක්ටර් එකේ හිටපු අයනේ මේගොල්ලෝ. ඉතින් ඒගොල්ලෝ කොච්චර හැකියාව තියන අයද? ඉතින් ඒගොල්ලන්ගේ සර්විස් එක ගන්න බැරි වෙනවා එහෙම කිව්වොත්. මම නම් ඒ conflict of interest කතා කරනවා නම් chartered institute එක තියෙනවා ඒකට. ඒක අනිවාර්යයෙන්ම action එක ගන්න ඕන. ඒ කියන්නේ ඒ තියෙන විධාන අනුව එහෙම දේවල් කරන්න බෑ. අනිත් එක අපිට තියෙන ප්‍රධානම දේ තමයි ඒ කියන්නේ අපි වරලත් ගණකාධිකාරීවරයෙක් වෙනකොට දෙන ප්‍රධානම කොන්දේසිය තමයි මේක. Code of Ethics කියන එක. ඒක අපිව අනිවාර්යෙන් දැනුවත් කරනවා මේ විශේෂයෙන්ම දැන් ඔයා දැකලා තියෙනවද name board එකක් ගහලා තියෙන audit firm වල Ernst and Young කියලා ලොකුවට ගහලා තියෙනවද? ගහන්න බෑ විකසිත. ඔයා දැකලා තියෙනවද මෙහෙ මගේ ෆර්ම් එකේ නමවත් ඔයා දන්නේ නැහනේ. ඔයා දන්නේ බිස්නස් ඇඩ්වයිසර් කතාවල. එහෙම අපිට ගහන්න බෑ. අපිව මාකට් කරන්න බෑ. ඔයා දැකලා තියෙනවද මේ ඔබගේ විගණන කටයුතු කරලා දෙන්නම් කියලා කවදාවත් ඇඩ් දානවා? එහෙම දාන්න බෑ. ඒ කියන්නේ Code of Ethics වල මේ හැමදේම කන්ට්‍රෝල් කරලා තියෙන්නේ. ඒක නිසා වරලත් ගණකාධිකාරීවරයෙක් විදිහට එතුමා සර්විස් එකද conflict of interest හිතෙන්න පුළුවන්. එතුමත් ඒක කියනවා එහෙම හිතෙන්න පුළුවන් කෙනෙකුට. නමුත් මම හිතනවා එහෙම අපි ඕක ක්‍රිටිසයිස් කර හිටියොත් ඒ වගේ කෙනෙක්ගෙන් ගන්න තියෙන දැනුම අපේ රටට නැති වෙලා යනවා කියන එක තමයි මට නම් හිතෙන්නේ. ඇත්තටම ඕක ගැන කියන්න එතුමා ගැන. එතුමා ඔතෙන්ට එන්න කලින් උනත් මම ඒ කාලේ ඉඳන්ම
මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකක මොනවා හරි කියනවනම් දෙයක් අහන කෙනෙක් ඇත්තටම මම හරිම මේ ඊටාම සරලව හැම දෙයක්ම කියලා දෙනවා. ඉතින් ගොඩාක් සතුටු වුණා මේ ගවර්න්මන්ට් එකටත් එක්ක මෙයා ජොයින් වෙච්ච එක ගැන. මාත් හිතුවේ නෑ ඇත්තටම එයි කියලා මේ වගේ පුද්ගලයෝ මේ වගේ තැන්වල. මොකද මේ එතුමාගේ බද්දු සම්බන්ධව තියෙන දැනීම ගත්තොත් රසික, ඒ කියන්නේ අපි ඒ කාලේ එතුමා එනවා කියලා කිව්වොත් බජට් සෙමිනාර් එකකට මම අනිවාර්යෙන් එතෙන් යනවා. ඒ කියන්නේ අපි එච්චරකට ආදරේ දැනුමට. ඒ කියන්නේ ඒ වගේ දැනුමක් තියෙන කෙනෙක් මේ වගේ තැනක මේ ඩිසිෂන්ස් වලට ගන්න එනවා කියන එක මම නම් දකින්නේ මාර පොසිටිව් විදිහට. අපි හැමදාම ක්‍රිටිසයිස් කරන්නනේ බලන්නේ. අපි හොඳ දේවල් ගන්න ඕන හොඳ විදිහ. කියන්නේ ඒ එක්ස්පීරියන්ස් එක තියෙන කෙනෙක්ගේ සේවය කොච්චර වටිනවද? දැන් හිතන්නකෝ ඔය සර්විස් එක්ස්පෝර්ටර්ස් ලාගේ 130ම ගැහුවා නම් මේ වෙලාවේ කොච්චර ප්‍රශ්නයක් එනවද? ඒ අර ටැක්ස් නොලෙජ් එකනේ මේ පාවිච්චි කරන්නේ. ඒක 115ක් ආවහම මිනිස්සු බෑන්න වුණත් 15යි. ඔක 30ක් වෙලාව නම් ඒ දැනීම කොච්චර වැදගත්ද එතකොට ඒ වගේ තීරණ ගන්නනේ. මම නම් දකින්නේ ඕක තමයි රසික. අනිවාර්යයෙන්. දමිදුගේ පැත්තටම දමිදු මේ හොඳ YouTube වීඩියෝ එකක් තිබුණා තිවංකගේ SLV log ලගේ. මං හිතන්නේ තිවංකට ලොකු ක්‍රෙඩිට් එකක් දෙන්න ඕන. ඔයාම කතාව පටන් ගමුනේ. ඔව් තිවංකගේ නම අනිවාර්යෙන් කියන්න ඕනේ. මොකද මේක කියන්නේ ලොකු ප්‍රශ්නයක් වෙන දෙයක්. දැනටත් මං හිතන්නේ බොහෝ දෙනෙක් මේකට ඇඩික්ට් වෙලත් ඉන්නවා. සරලව කිව්වොත් බෙටිං සයිට්. කලින් ඒ කියන්නේ මේ ප්ලැට්ෆෝම් තැන් වල තිබ්බා. ඒ කියන්නේ ස්පෝටින් ටයිම්ස් වගේ තිබ්බා. දැන් ඒක ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලට ඇවිල්ලා තියෙනවා. ඔන්ලයින් වල ප්ලැට්ෆෝම් වලට ඇවිල්ලා මේක YouTube එකේ ප්‍රොමෝට් කරනවා. ලංකා YouTubersලා සෑහෙන්නම් ප්‍රොමෝට් කරනවා මේක. මේ වීඩියෝ එක හොඳටම කියනවා ඒක. මේව ප්‍රොමෝට් කරලා ඒ කට්ටිය ඒකෙන් ප්‍රොෆිට්ස් ගන්නවා. ඒ කියන්නේ සමහර විට මිනිස්සු දන්නේ නැතුව මේ කට්ටියට කියන ලොකු ගණන් වලින් සල්ලි හම්බෙන්න පුළුවන් මේවට එන්න කියලා. හැබැයි මිනිස්සුන්ගේ සල්ලි නැති වෙන එක ගැන කොයි වෙලේවත් කවුරුත් කතා කරන්නේ නැහැ. සමහර ඒ කියන්නේ YouTube channel වල මාධ්‍ය කළා තියෙනවා. සාමාන්‍ය හැම YouTube වීඩියෝ එකම මේ කට්ටිය ප්‍රොමෝෂන් එකට යම් කාලයක් දෙනවා. ලින්ක් එකක් තියෙනවා. ක්ලික් කරලා රෙෆරල් නම්බර් එකක් තියෙනවා. ඒ කට්ටියකින් ජොයින් වෙන්න කියලා කියනවා. ඒ කට්ටිය කොහොමද ප්‍රොෆිට් කරන්න කියලා කියන්නේ නැහැ. ඇත්තටම මේකෙදි කියනවා ඒ කට්ටිය කියන්නේ ඉන්ෆ්ලුවෙන්සර් ප්‍රොෆිට් කරන්නේ මේ කියන්නේ යූසර් කෙනෙක් ලොස් වුණොත් කියලා. කියන්නේ මිනිස්සුන්ට සල්ලි නැති වෙනකොට කෙනෙක් සල්ලි හම්බ කරන්න කියන ලොකු ප්‍රශ්නයක්. කතාව අපි තව පොඩ්ඩක් පැහැදිලි කරොත් දැන් ඔතන වැඩේ තියෙන්නේ ලංකාව ස්කෑම් වලට හරි ප්‍රසිද්ධයිනේ. මේ ස්කෑම් වල මම ඇත්තටම දැනන් හිටියේ නෑ තිවංක මේ වීඩියෝ එකේ කියනකම් අර ළඟදී කපල් එකක් නැති උනේ මේ හමුදාව එක්කනයි ඒගොල්ලන්ගේ රීසන් එක මේක කියලා මම දැනන් හිටියේ නෑ. ඒ කියන්නේ මෙතන වෙලා තියෙන්නේ ඔන්ලයින් ගිහිල්ලා මේගොල්ලෝ බෙට් කරනවා. මේගොල්ලෝ යම්කිසි ඔට්ටුවක් දානවා. දැම්මට පස්සේ ඒක පෙරදුනොත් සයිට් එක වින් කරනවා. තිවංක ලස්සනට මේක එක්ස්ප්ලেইন කරනවා. එතකොට ඒක ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ලංකාවේ ඉන්න YouTubersලා ගොඩක් අය මේකට ගිහිල්ලා ඉන්වෙස්ට් කරන්න කියලා කියනවා. ඉතින් ඕක තමයි ඒ කියන්නේ ඒ සයිට් වලින් මේ කට්ටිය කෝල් කරන එක අපි දැන් අපිත් මේ YouTube channel එක යන්නේ. අපිට කතා කරලා කියනවා අපිට සාමාන්‍ය $100ක් හරි $1000ක් හරි වීඩියෝ එක දෙන්නම් අපේ සයිට් එක ප්‍රොමෝට් කරන්න කියලා. එහෙම තමයි YouTubersලා ගන්නෙ. මොකද YouTubersලා සල්ලි හම්බ කරන්න ඕන හින්දා ඒ කට්ටියත් එනවා. එහෙම මම දැක්කා ඒගොල්ලොත් ඒක සමහරලාදී වැරද්ද ඇක්සෙප්ට් කරලා තිබුණා. ඔයා දැක්කද ඒක? ඔව් මම ඒක දැක්කා. මේ කවුද ට්‍රිප්පිස් කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඒ කට්ටියක් දැනන් හිටියේ නැහැ කියලා කොහොමද මේක වෙන්නේ. ඒ කට්ටියත් අයින් කරනවා කියලා තිබ්බා. සමහර කට්ටිය දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි දැනගත්තට පස්සේ ඒක කරන එක නම් එච්චර අනුමත කරන්න අමාරුයි. ඔව් එතනදී මේ අපිට ගොඩක් එක වැදගත් වෙන්නේ දමිදු දැන් මේ දවස්වල ස්කෑම් වලට මං හිතන්නේ අපි ගස් ගැන කතා කරා. ගොඩක් අය මම දැක්කා ඊයේ පෙරේදත් කමෙන්ට් එකක් ඇවිල්ලා තිබුණා හරියට දැනගෙන කතා කරන්න කියලා. අපි මෙතනදී හැම වෙලාවෙම කිව්වේ සෙන්ට්‍රල් බැංකෙන් කියලා තියෙන කතාව. මම අදටත් හිතනවා සෙන්ට්‍රල් බැංක් එක ඒ ලිස්ට් එක දාපු නැති කියලා ලොකු අඩුවක් තියෙනවා රසික. කවුද කියලා කියන්න බෑනේ. මෙතන ජෙනුයින් කරන අය ඉන්නවා. එහෙම නෑ කියන්න බෑනේ අපිට අවුරුදු ගානක්. දැන් මම මේ දවස්වලත් දකිනවා සමහර ආයතන ටීවී එකේ ඇඩ් දාන්න ඒගොල්ලන්ගේ වත්කම් ප්‍රමාණය කියලා. ඒගොල්ලෝ එන්න කියන්නේ නෑ. අපිට බිලියන ගානක වත්කම් තියෙනවා. හැබැයි තවත් නිවුස් පේපර්ස් වල තියෙනවා මේ මෙච්චර ශාඛා තියෙනවා. ඒගොල්ලෝ දානවා අලුත්ම ඇඩ් එක තමයි හැම නිවුස් මේ කියන්නේ නිවුස් channel ටික දානවා. මෙන්න මේකේ අපේ ප්‍රෝග්‍රෑම් එක තියෙනවා මේකේ තියෙනවා කියලා ක්‍රෙඩිබිලිටි එක වැඩි කරගන්න දාන්නේ. හැබැයි සෙන්ට්‍රල් බැංකුවේ පැත්තෙන් මේ ගැන තාම නිවුස් එකක් නැති කියලා ලොකු අඩුවක් තියෙනවා. දැන් මේ තිවංක කතා කරන එක කවුරුත් කතා කරපු නැති මාතෘකාවක්. ඒතකොට මෙච්චර මේ මොකද අපි හැම වෙලාවෙම සල්ලි හොයන්න යන්නේ බොහොම ලේසියෙන්නේ. ඒක නිසා මෙහෙම ඒවට පැටලෙන්නේ නැතුව ඉන්න එක ගොඩක් වටිනවා. තිවංකගේ වීඩියෝ එකත් අපි යටින් දාමු. මම හිතන්නේ මේක හොඳ අයි ඕපනින් එකක් කවුරුත් කතා කරේ නැහැ.
උදාහරණත් එක්ක තිවංක කියනවා නේ. ඒක උදාහරණත් එක්ක හොඳටම කියන කමෙන්ට් සෙක්ෂන් එකේ තවත් හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ කොහොමද මිනිස්සු ඇත්තටම සල්ලි නැති කරගත්තේ. මම දැක්ක කමෙන්ට් එකක් තියෙනවා එයා ලක්ෂ 2ක් නැති කරගත්තා කියලා. ඒ කියන්නේ ඒකට ඇබ්බැහි වෙලා ඒ කියන්නේ ගැලවෙන්න අමාරුවෙන් හිටියලු. ඒ කියන්නේ එයාත් කොරියන් එක්කෙනෙක් මම දැක්ක විදිහට. කොරියාවේ නම් මේකට මේ සල්ලි දාලා ගැලවෙන්න බැරුව හිටියලු. ඒ කියන්නේ අර සල්ලි නැති වෙනකොට තව සල්ලි දාලා සල්ලි හොයන්න ගිහලා දැන් අර කපල් එක නැති වෙලා තින්නෙත් එහෙම කේස් එකක්. ඒක අනිවාර්යෙන් බලන්න. ඒ වගේම තමයි මේ තවත් වැදගත් දෙයක් දැන් ඔය YouTubersලා විදිහට මොකද අපිත් YouTube එකෙන් ඉන්නේ. එතකොට අපිටත් මේ වගේ සම්බන්ධ ගොඩාක් දේවල් එනවා ළමිදු. ඒ කියන්නේ ඇත්තටම එනවා ප්‍රොමෝෂන්ස්. මගේ පළවෙනි වැඩේ තමයි අපේකට වෙනම ටීම් එකක් ඉන්නවා. අපි ඉවැලුවේට් කරලා බලනවා අපිට පේනවා නම් ඒ කියන්නේ අපි ඇත්තටම මොනවා හරි දැන් අපිට තේරෙනවා නම් මේක මෙහෙමයි කියලා අපි කෙලින්ම මේ වගේ දේවල් ගන්න නැති මොකක් හරි ප්‍රොසීඩ් එකක් හදා ගන්න ඕන YouTubersලාට. නැත්තම් අර හදාගත්ත ක්‍රෙඩිබිලිටි එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මොකද ඒක ගොඩක් වැදගත් වෙනවා නේද? ඔව් කලිනුත් ඔහම සිද්ධියක් කළා මට මතක හැටියට මනිත අබේගුණවර්ධන ගේමින් කරන එක යන මනියාගේ YouTube channel එකේ එයත් මේක ගැන කතා කරලා තිබ්බා වේල් බූස්ට් එක ගැන. ඒ වගේම දැන් මේකත් හැමෝම කතා වෙනවා නම් වැදගත්. මොකද කාගේ වුණත් අහිංසක මිනිහෙක්ගේ සල්ලි නැති වෙන්නේ මේකෙන්. අනිත් එක මේක ගවර්න්මන්ට් එකෙත් රෙජිස්ටර් නෑ නේද මේක කම්පැනි එකක් මොකක්ද? ඔව් ඒක මේ සෙන්ට්‍රල් බැංක් වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඔව්. ශ්‍රී ලංකා මහ බැංකුව අධිපතිවරයාගේ රුව අනිසි ලෙස භාවිතා කරමින් කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරන ලද වංචනික වීඩියෝ වලින් ප්‍රවේශම් වෙන්න කියලා ඔන්න සෙන්ට්‍රල් බැංක් එකේ වෙබ්සයිට් එකෙත් ඒක දාලා තියෙනවා. ඉතින් ඒකත් බලන්න මොකද ඒ සමහරලාට ඔය වගේ ඇඩ්වර්ටයිස්මන්ට් අපි කියමුද ගස් පිළිබඳ මේවා කරත් සෙන්ට්‍රල් බැංක් දැන් AI වලින් හදන්න පුළුවන් නේ අර දැක්කේ මෝදීගේ කතාව දැක්කනේ. ඒ වගේ ඒතර මේක දාලා තියෙනවා. ඒක තියෙනවා. ඉතින් ඊයේ මට තව එකක් ක්ලික් වුණා. ඔබතුමාගේ වාහනේ ෆොටෝ ටිකක් ගහලා විකුණන්න දානවා ඔය වාහන විකුණන වෙබ්සයිට් තියෙන වෙබ්සයිට් එක. දාලා දැන් ඒතර කට්ටිය කතා කරනවානේ. කතා කරපුවම කියනවා මෙහෙමයි මේ ඔව් මේ වාහනේ තියෙනවා මේක ගන්න බලපන් ගානත් අඩුයි. පොත ඔක්කොම තියෙනවා. ඔව් පොත් ඔක්කොම තියෙනවා. අනම්මනම් මෙවුවා කරලා කිව්වහම මේ අපි නම් බලන්න එන්න. ඔව් බලන්න එන්න මේ වාහනේ මෙහෙ තියෙන හැබැයි තව කට්ටියක් එනවා කිව්වා. ඊට කලින් ඔය ඇඩ්වාන්ස් එකක් දාන්න කියලා. රුපියල් 10000ක් දාන්න කියලා. ඔව්. ඒ වගේ දැන් සෑහෙන ලොකුට යනවා. අපි එදා කතා කරා දළදා මාලිගාවේ පිළිබඳව ECID එකට බාර දීලා තිබ්බා. දැන් දළදා මාලිගාවේ ඔය මුදල් එකතු කරන කිසිම මුදලක් එහෙම එකතු කරන්නේ ඔක්කොම රජයෙන් කරන්නේ. අනිත් දළදා මාලිගාව සාමාන්‍යයෙන් මේ දේවල් හරියට කරනවා. එනවනම් දළදා මාලිගාවට ඇවිල්ලා කැටයකට සල්ලි ටිකක් දාන්න. එතන මොන හරි කාටවත් එහෙම දෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒ පිළිබඳව අවශ්‍යම නැහැ කියලා දැනුවත් කිරීමක් කරලා තිබ්බා. ඕකේ තව වැඩක් වෙලා තිබුණා. දැන් ඔයා කිව්වේ ඔය වාහනකේදී මේ ඇඩ්වාන්ස් එකනේ ගන්නෙ. ඕකේ තව කපටි වැඩක් කරනවලු සමිතියකින් කියලා කතා කරනවලු. සමිතියකින් ඉන්නේ මොන හරි හිතන්නකො ට්‍රැක්ටරයක් හරි මොන මේවා ඇග්‍රිකල්චරල් ඉක්විප්මන්ට් වල ගොඩක් වෙලාවට එන්නේ. අපේ සමිතියෙන් මෙහෙමයක් ගන්න යනවා. ඒකින්ද මේ ඔබතුමාට ඕක තියන්න කියලා කියනවා. අපි අනිවාර්යෙන් එනවා. ඒකල කියනවා සමිතියේ මෙහෙම ගන්නවා නම් මේ ඔබතුමා මේකට මුදලක් දාලා මොකද්ද ටෙන්ඩර් එකක් කෝල් කරනවා. මේකට ඉස්සෙල්ලා ඇප්ලයි කරන්න. රුපියල් 5000ක් ගන්නවා අර වාහනේ විකුණන කෙනාගේ. හිතන්නකො එතකොට දැන් අර ගන්න ඉන්න මිනිස්සයාගේ නතර දැන් මේ විකුණන ඉන්න මිනිස්සයාගෙන් සල්ලි ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් කල්පනායෙන් වැඩ කරන්න. මොකද එහෙම සල්ලි දෙන්න අවශ්‍ය නැහැ. ටෙන්ඩර් එහෙම කරනවා නම් ඒක ඕපන්ලි කියන්න ඕන. ඕපන්ලි දාන්න බෑ. ප්‍රසිද්ධ කරන්න ඕනේ ටෙන්ඩර් එකක්. ඒක හරි. රයිට් අපි මේකත් එක්කම තව ඔය වගේම සිද්ධියක් තියෙනවා. ඒ කියන්නේ ඒක WhatsApp එකකින් එන්නේ. අපි සාමාන්‍ය පාවිච්චි කරන WhatsApp නම්බර් එක නැතුව වෙන WhatsApp නම්බර් එකක් අරගෙන ඒකට අපේ ප්‍රොෆයිල් පික්චර් එකක් දාගෙන මගේ අඳුරන කාට හරි මැසේජ් එකක් දානවා. මම අලුතෙන් WhatsApp නම්බර් එක හදලා තියෙන්නේ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සල්ලි ප්‍රශ්නයක්. සල්ලි දාන්න කියලා සල්ලි ගන්න අවස්ථාවක් තියෙනවා. මේවා ඒ කියන්නේ හරියටම ප්‍රූෆ් දැනගෙන ඒ කියන්නේ සල්ලි දානවා නම් දාන්න මේ හරියටම යාව ඩබල් චෙක් කරලා කන්ටැක්ට් කරලා මේ ප්‍රශ්නය විසඳ ගන්න WhatsApp ඒ WhatsApp එකේ මම හිතන අපි ඔක ගොඩක් කතා කරා මේ ඕක අර තියෙන නම්බරේම හැක් කරලා මෙසේජ් යනවා. ඒකෙන් ගොඩක් දේවල් වල අලුත් නම්බර්ස් නෙවෙයි. මගේ එක විදිහට ඔයාලා ඔක්කොටම එනවා. දැන් අපේ එහෙම එකක් වුණා ඇත්තටම අපේ චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙකුට එයාගේ එක යූස් කරලා මටත් ආවා. රෑ 12ට ආවා සල්ලි රෑ 8ට විතර ආවේ. සල්ලි වගේක් ඉල්ලලා. අද වෙනකොට මිලියන 3ක් දාලා තිනවා එයාට. ඒ ටික තාම දී ගන්න බැරුණා කියන්නේ පොලිසියට නඩුව ගිහිල්ලා තාම ඒක ගන්න බෑ. එයාගේ account එකට කියලා අදාළ කෙන වෙන කෙනෙක්ගේ හොර account එකකට සල්ලි දාලා මිලියන 3ක්. ෆෝන් වලට WhatsApp බොට්ලා WhatsApp ඒ කියන්නේ එක්ස්ටෙන්ෂන් දානකොට පරිස්සම් වෙන්න ඒව නොදා ඉන්න තරමට හොඳයි.
ඒ වගේම දමිදු අර කතාවත් පොඩක් අපි කතා කරමුද මොකද්ද මේ අලිපේලා එහෙම නැත්නම් අලිපේක ලංකාවේ ඇක්සෙප්ට් කරන්න යන රටවල් 10ක තියෙන ඒවා ඒ කියන්නේ ටූරිස්ට්ලාට නේද ටූරිස්ට්ලාට මේක විශේෂයෙන්ම අලිපේක ගොඩක් යන්නේ මැලේසියා චයිනා සිංගප්පූර් ඒවත් තියෙනවා ආසියාතික රටවල් එක්ක අලිපේක කනෙක්ට් කරනවා ලංකාපේකත් එක්ක කනෙක්ට් වෙලා ඒ කට්ටිය පටන් ගන්නවා කියලා තියෙනවා. ඒක හොඳයි. මොකද ලංකා ටූරිස්ට් ගොඩක් එන්නේ ඒ රටවල් එක්ක හින්දා. ඒකින්ද ලොකු බූස්ට් එකක් යන්න පුළුවන්. මම ඕක දැක්ක ගමන් මම ඔයගලන්ට උදේ ෂෙයා කරා දැක්කද දානිකගේ වීඩියෝ එකක්. දානිකගේ වීඩියෝ එක මම දානිකට උදේ කතා කරා. මේ දානික ওই වීඩියෝ එක පොඩක් අපි ප්ලේ කරමුද? දානික ඉන්දියාවේ පොඩි පොඩි පෙට්ටි කඩවලත් QR තියෙනවා. ඇයි මේ ලංකාවේ නැත්තේ? දැන් අපි හිතලා බැලුවොත් මේ වගේ කඩේකට වුණත් ඇයි QR පේමන්ට් එකක් ගන්න බැරි? මේ වගේ කඩයක් දැන් කොහොමද මුදල් ගෙවීම ගන්නෙ? කෑෂ් වලින් නේ. ඒතර කෑෂ් වලින් ගෙවීමක් ගන්නකොට පේමන්ට් එකක් ගන්නකොට මේ වගේ කඩේකට කිසිම කොස්ට් එකක් නැහැ. හැබැයි QR එකෙන් පේමන්ට් එකක් ගන්න ගියොත් එහෙම මේ වගේ කඩේකට පුංචි හරි කොස්ට් එකක් තියෙනවා. ඉස්සර ලංකා QR වගේ එකකින් පේමන්ට් ගන්නකොට 1% කොස්ට් එකක් තිබ්බා. කොවිඩ් කාලේ එක 0.5% වලට අඩු කරා. දැන් ආයෙත් සැරයක් 1% කරලා දිනවා මේ අවුරුද්දේ මුලේ ඉඳන්. ඒතර මේ වගේ කඩේක හිමියෙක් වුණත් හිතනවා ඇයි මම අනිත් ඒවා ගන්නේ මේ තවත් ගාණක් වියදම් කරගෙන තවත් කොස්ට් එකක් දරාගෙන මට කෑෂ් වලින්ම ගන්න පුළුවන්කම තියෙද්දි කියලා. ඒතර කොහොමද මේක ඉන්දියාව මේ ප්‍රශ්නේ විසඳගත්තේ? ඉන්දියාව QR payments හඳුන්වලා දෙනකොට මේක හඳුන්වලා දුන්නේ 0 fees එක. 0% fees එක කිසිම ගාස්තුවක් කඩේට අය වෙන්නේ නැති වෙන්නේ. ඒතර කඩහිමියෙක්ට කෑෂ් වලින් ගත්තත් එකයි QR payment එකකින් ගත්තත් එකයි. ඉන්දියාව මේක කරේ අතරම ගවර්න්මන්ට් එකෙන් ඒ කොස්ට් එක සබ්සිඩයිස් කරා බැංක් සහ ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුට්ස් වලට. එහෙම කරලා ඒගොල්ලෝ 0 fees වලින් තමයි මේක හඳුන්වලා දුන්නේ. ඒතර කඩේකට මේකේ තියෙන බෙනිෆිට්ස් ටික තමයි පේන්න පටන් ගන්නෙ. QR එකෙන් පේමන්ට් එක ගත්තොත් එහෙම කොස්ට් එකක් ඇත්තෙම නැහැ. කෑෂ් ගත්තත් එකයි මේක ගත්තත් එකයි. හැබැයි මේක ගත්තොත් එහෙම කෙලින්ම පේමන්ට්ස් ටික ඔක්කොම බැංක් වෙනවා. ආයේ බැංකුවට ගිහින් සල්ලි දාන්න දෙයක් නැහැ. ඒකෙන් එයාගේ ෆයිනෑන්ෂල් හිස්ටරි එකක් බැංක් එකේ මේන්ටේන් වෙනවා. ලෝන් එකක් ගන්නකොට වගේ ඒක සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේ බෙනිෆිට්ස් ටික තමයි කඩවල් වලට පේන්න පටන් ගත්තේ. සල්ලි අතේ නැති කෙනෙක්ගෙන් පවා සේල් එකක් කරගන්න පුළුවන්. බඩුවක් විකුණ ගන්න පුළුවන්. ඒගොල්ලන්ට ෆෝන් එක අතේ තියෙනවා නම් පේමන්ට් එකක් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් මෙන්න මේ වගේ බෙනිෆිට්ස් ටික තමයි ඒකට ඒගොල්ලන්ට පේන්න පටන් ගත්තේ. ඉතින් ඒ නිසායි ඉන්දියාවේ පෙට්ටි කඩේක පවා කෑෂ් ගන්න එකෙන් එහාට ගිහිල්ලා මේ වෙනකොට හැම කඩේකම QR payments වලින් ගෙවන්න පුළුවන්කම හම්බෙලා තියෙනවා. ඉතින් ලංකාවත් ඒ තත්ත්වයට ගෙනියන්න නම් මේ මගේ විශ්වාසය මේ QR payments උත් කිසිම කොස්ට් එකක් නැතුව කෑෂ් හා සමානවම මේ වගේ කඩහිමියන්ට ගන්න පුළුවන්කම ලබා දෙන්න ඕනේ. එහෙම වුණොත් අපිටත් පුළුවන් වෙයි ඉන්දියාවනුත් එහාට අපේ රටත් අරගෙන. මේ ඔය වීඩියෝ එකේ දනික කරන්නේ අතරම කඩේකට ගිහිල්ලා කතා කරන්නේ රසික ලංකාවේ ඇයි තාම QR වලට ගිහිල්ලා නැත්තේ කියලා. දැන් ලෝකෙ වෙනත් රටවල් මම උදේ කතා කරනකොටත් කිව්වේ ඉන්දියාව ජර්මනි තුල සක්සස් ස්ටෝරි ගොඩක් තියෙනවලු. ඒ රටලු කොස්ට් එක බෙයා කරන්නේ. ඒකලා QR payment එක ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවලු. ඔයා නිකන් හිතන්න QR එක ආවොත්. ඒ කියන්නේ මිනිස්සු හැම වෙලාවෙම අර ගාස්තුවක් යයි කියලානේ කැමති නැත්තේ QR වලට යන්න. ගමේ කෙනා ඒකට කැමති නැහැ. හැබැයි ඕක ගාස්තුවක් නැතුව ගියොත් ඔක්කොමල සිස්ටම් එකට එනවා. දේශීය ආදායමකට හරි ලේසි. රාජ්‍යයට හරි ලේසි ට්‍රේස් කරන්න. ට්‍රාන්සැක්ෂන් ඔක්කොම යනවා. ඉතින් අපි අර QR එකට තාම ගිහිල්ලා නැහැ. ඉතින් අපි ලබන සතිය හරි පුළුවන් වුණොත් දනිකව ගේමු. දනික එන්නම් කියලා කිව්වා මේ ඩිස්කෂන් එකට කොහොමද මේ ඒ කියන්නේ එයා මේක ගොඩාක් දුරට ගවර්න්මන්ට් එකට ප්‍රොපෝස් කරනවා QR එක ගේන්න කිසිම මුදලක් අය නොකර දැන් 1% යනවලු. ඒතර ඒ 1% එකක් නැතුව ගියොත් ඒ කියන්නේ කෑෂ් ගත්තා වගේනේ. කලින් ඔක 0.5 තිබ්බ එක කරා දනිකලා ගොඩක් කියන්න ඕක ප්‍රොමෝට් කරමු කියලා. ඒක ඇත්තටම වටිනවා. ඇත්තටම අනිත් එක දැන් දනිකගේ හෙලකුරු ගත්තොත් එහෙම මේක සුපර් ඇප් එකක්. ලංකාවේ මං හිතන්නේ මිලියන 10කට වඩා වැඩි ඩවුන්ලෝඩ්ස්. ලංකාවේ ජනගහනයෙන් භාගයට වඩා ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. මං හිතන්නේ ඕක ඊසිලිම කරන්න පුළුවන් දනිකට. නේද? ඉතින් අර ලංකාවේ අලුත් දේවල් කරපු කෙනෙක් ඉතින් QR එක ආවොත් මං හිතනවා ප්‍රශ්නේ ගොඩක් විසඳෙයි කියලා. ඒත් එක්ක මේ දවස්වල IPL යනවා. IPL එකට මේන් ස්පොන්සර් කරන රූපේ ඒකත් QR code base වෙච්ච app එක. IPL එකට මේ IPL ගැන කතා කරන්න ඕනේ. IPL එක ස්පොන්සර් කරන ගොඩක් කම්පැනිස් ඉන්දියන්.
ඉන්දියාවේ ඩිජිටල් සයිඩ් එකේ ඉන්න කම්පැනිස් ඒ කට්ටිය කියන්නේ ඒ කට්ටියගේ රටේ දේවල් ප්‍රොමෝට් කරනවා මේ IPL එක කරගෙන. ලෝකේ තියෙන මං හිතන්නේ ICC ඉවෙන්ට් එකකට වඩා IPL දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ කට්ටිය හැම වෙලේම ඒ කට්ටියගේ කම්පැනිස් ටික ටාටා එක ඒ ටිකත් එක්ක ප්‍රොමෝට් කරනවා. රයිට්. අපි රසික මොනවත් තව නිවුස් තියෙනවද? විකසිතක පැත්තට ඉන්න කලින්. ඔව් අපි දන්නවා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පොඩ්ඩක් ලෝකෙට කතා කරනවා යුද්ධයකට කතා කරනවා පලි ගන්නවා කියනවා දැන් ලිබරේෂන් ඩේ කියලා අප්‍රේල් 2 වෙනිදා දාලා අය එක එක රටවල් වලට ටැක්ස් පිළිබඳව ඒතර ඒක එකපාරටම ගිය සවුන්දා වෙනස් වුණා. සවුන්දා ඊට ඒ කට්ටිය නිවේදනයක් කරා මේ ඉන්ඩස්ට්‍රියල් සෙක්ටර් එක එහෙම නැත්නම් ෆාමසිටිකල් ඔටෝමොබයිල් ඔය සෙක්ටර් එකේට කට්ටියට මේ ඒකට අදාළ තීරු බදු පැනවීමක් සිදු වෙන්නේ නැහැ කියලා ඒත් එක්කම කොටස් වෙනද පොළොව ඉහළ යාමක් සිදු වුණා ගිය සවුන්දා විතර වගේ. ඉතින් එතනදී හැබැයි පොඩ්ඩක් දැන් මෙයා නම්මිශීලී වෙලා තියෙනවා. මෙයා කියනවා මේ රටවල් වලට දැන් පොඩ්ඩක් කාලයක් දෙනවා. ඒ රටවල් එක්ක අපි ඒ රටවල් වලට එහෙම මෙවුවා කරන්නේ නැහැ. අපි කැමති එයාලත් එක්ක කතා කරන්න, සාකච්ඡා කරන්න, නම්මිශීලී වෙන්න කැමති කොහොමද මේ දේවල් ඉස්සරහට කරන්න කියලා. ඉතින් එතනදී ගොඩක් දුරටම අපි ගත්තොත් එහෙම දැන් ඔතන ලොකු ඉෂුව එකක් එනවා. එයා කියන්නේ එයාලා ඉම්පෝර්ට් එයාලා එක්ස්පෝර්ට් කරන ප්‍රමාණයට වඩා ඒ රටවලින් මේ ඒ රටවල් ඊට වඩා වැඩි ප්‍රමාණයක් අපෙන් අරන් යනවා. ඒ කියන්නේ ඒ කට්ටිය අතර ඩිෆිසිට් එක වැඩි වෙලා තියෙනවා. ඒක දැන් උතනදී ගත්තොත් එහෙම උතන කවත් අපිට ඉන්නෙත් එහෙම තමයි. ඔව් අපි ඉන්නේ එතන. අපි පොඩි ප්‍රමාණයක් මම ඔගේ ෆිගර්ස් ටික වෙන වෙනම බැලුවා. දැන් චීනේ ගත්තාම ගිය අවුරුද්දේ චීනේ සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 460කට වැඩි ප්‍රමාණයක් චීනෙන් ඇමරිකාවට එක්ස්පෝර්ට් කරලා තියෙනවා. හැබැයි ඉම්පෝර්ට් කරලා තියෙන්නේ 143යි. අන්න ඕකට තමයි මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට තියෙන්නේ. ඉන්දියාව ගත්තොත් ඉන්දියාව 87ක් විතර මේ ඉන්දියාව එක්ස්පෝර්ට් කරලා තියෙනවා ඇමරිකාවට. ඉන්දියාව සාමාන්‍යයෙන් 40ක් 20 ගාණක් ඒ වගේ එක වෙනස් වෙනවා. ඒ වගේ ලෙවල් වල තමයි දෙන්නේ. හැබැයි ඉන්දියාව මෙතනදී ටක් ගාලා ටැක් ෆුල් වුණා. ඉන්දියාව වැඩක් කරා. ඉන්දියාව කිව්වා ඇමරිකාවෙන් ඉම්පෝර්ට් කරන ඒවලට ඒකට බදු සහන දෙනවා කියලා. ඔව්. අනේ එතකොට ට්‍රම්ප් සමහර වෙලාවට ආර ඉන්දියාව පැත්තකට තියන්න පුළුවන්. එතකොට දැන් අපිට තියෙන මොකක්ද දැන් මෙතන වැඩ කරන්නේ අපින්නේ ඇඟලුම් සෙක්ටර් එකේ ජොබ් 75000ක් අපේ තියෙනවා. ඇමරිකාවත් එක්ක ඍජුවම සම්බන්ධ වෙන ජොබ් 75000ක් විතර තියෙනවා. ඒතකොට බැරිලාකත් ඇපරල් සෙක්ටර් එකේ අපේ තියෙන්නේ හොඳම ඇමරිකාවට වැඩිපුරම මේ භාණ්ඩ අපනයනය කරන්නේ. ඒත් එක යුරෝපා සංගමයට. එතකොට ඒ වගේ තැන්වලදී මොකද කරන්නේ? මම හිතන්නේ නැහැ දැන් මෙයා මේ කියන විදිහට අපිට හැමෝමත් එක්ක මේකේ ප්‍රශ්නයක් නැහැ කියන එකත් සඳහන් කරලා තිබ්බා. මේ ඒක ගියා ගොඩක් දුරට ජාත්‍යන්තර මාධ්‍ය තුල. ඉතින් මෙන්න මේ ඉෂුව එක ඇත්තටම අපි බලමු දෙවින්ද මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් මේ තියෙන විදිහට අර ඒ තරම්ම යකා කළු නෑ වගේ මට්ටමක් පේනවා. මොකද මෙයා තේරුම් ගන්න තියනවා වගේ මේක දිගටම කරන්න අමාරු වෙයි. මේ දේ මොනවද එයාලටත් ඒක ලොකුට බලපානවා එහෙම වුණොත්. මොකද අපි දැක්ක කොටස් වෙනදපොළ ගොඩාක් කඩා වැටුණා. ඇමරිකාවේ එහෙම ගොඩාක් පල්ලෙහාට ආවා. මේ ෂෙයා ප්‍රයිසස් පල්ලෙහාට එහෙමක් සිදු වුණා. ඉතින් ඒ දේවල් වෙනවා. ඉතින් මේකේ ගොඩක් දුරටම අපිට ඉස්සරහට බලන්න පුළුවන් දෙවියන් පස්සේ මේ කට්ටිය මොකද්ද කරන්න කියලා. ඉතින් දැනට තියෙන දේ අනුව ඉතින් අපි සාමාන්‍ය අපි ඇත්තටම ගත්තොත් ඩොලර් බිලියන 3ක් අපි ඇමරිකාවට එක්ස්පෝර්ට් කරනවා. අපි ගන්න ඩොලර් මිලියන 600යි. ඉතින් පොඩි ප්‍රමාණයක් නේ. අපි වගේ රටක් පොඩි. ඉතින් අපි IMF ප්‍රෝග්‍රෑම් එකත් ඉන්නේ හින්දා සමහර වෙලාවට පොඩි සපෝට් එකක් අපිට මේ පැත්තෙන් ගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් අපිට හම්බුනොත් චීනට වැඩිපුර ප්‍රොෆිට් එකක් කියන්නේ චීනට වැඩිපුර මොන හරි ටැක්ස් කරොත් එහෙම හැබැයි එතනින්ද අපිට බෙනිෆිට් තියෙනවා. මොකද අපිට පුළුවන් චීන ඕඩර්ස් මෙහෙට ගෙනකෝ එක කාලෙකුත් කරා. චීන ඕඩර්ස් එහෙට යන එක්ස්පෝර්ට් මේ පැත්තෙන් ගෙනලා මෙහින් రీ එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. අපිට ඒක නැත්නම් ෆැක්ටරි මෙහෙ හදලා එදෙක් කරන්න පුළුවන්. ඉතින් ඒක සමාජයට ඔපචුනිටි එකක් වෙන්න පුළුවන් අපේ වගේ රටවල් වලට. බලමු අපි දෙවින්දා. ඊළඟට මේ රසික ඔය ගැන කතා කරනකොට ලෙක්ස් ෆ්‍රීඩ්මන්ගේ මම කිව්වේ මෝඩිගේ ඩිස්කෂන් එක බලන්න කියලා. ඒකේ හරි ලස්සනට කතා කරනවා කොහොමද ඇමරිකාවත් එක්ක තියෙන සම්බන්ධතාවය හරියට හදාගත්තේ කියලා. ඔය කියන ටැක්ස් එක මේවා කරගෙන යන්න කලින් ප්‍රෙසිඩන්ට් කොහොමද කියන්නේ නරේන්ද්‍ර මෝදි කොහොමද ඩීල් කරන්න කියන එක. මම හිතනවා මේ පුළුවන් නම් හැම ළමයෙකුටම මේ වීඩියෝ එක පෙන්වන්න. ඒ කියන්නේ නරේන්ද්‍ර මෝදිගේ කතාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ ලෙක්ස් ෆ්‍රීඩ්මන්ගේ. මේක ඉංග්‍රීසි වලින් තියෙනවා. මමත් තාම පැය 2කමාරක් විතර අහලා තියෙනවා. තව මට පැයක් తీරවා. මේ පුදුම දේවල් තෝගයක් ඉගෙන ගන්න පුළුවන්. කොහොමද ගෝල් එකට යන්නේ, කොහොමද ඒ කියන්නේ ලෝකේ රටවල් එක්ක ඩීල් කරන්නේ, කොහොමද අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒ කියන්නේ මට නම් හිතා ගන්න බෑ මේ කතා කරන හැම වචනයකම ලොකු තේරුමක් තියෙනවා. කොහොමද රටවල් දිනුවේ, එයාගේ ප්ලෑන්ස් මොනවද, එයා ආධ්‍යාත්මික පැත්ත කොහොමද, එයා මේ කන්න නැතු ඉන්නේ, එයාගේ ෆාස්ටිං ගැන කතා කරනවා. ඒ කියන්නේ ඒක කොච්චර හොඳයිද.
අපිට හිතාගන්න බෑ ඒ කතා කරන දේවල්. එතකොට ඒ වගේ නායකයෙක් ඉන්දියාව පාලනය කරනකොට හිතාගන්න පුළුවන් කොච්චර දුරට යනවද ඉස්සරහට කියලා. අපි උදේ කතා කරන්නේ නේද එකසිද මිලියන 1400 ජනගහනයක් විවිධ ජන කොටස් බුද්ධි මට්ටම් අඩු කොටස් විවිධ මානසික මට්ටම් විවිධ හැසිරීම් දැන් අපි ගත්තොත් මුම්බයිට වඩා දිල්ලි වෙනස් දිල්ලි වලට වඩා කේරළ වෙනස් කේරළ වලට වඩා තමිල්නාඩු පැත්ත වෙනස් ගුජරාට් වල ඉන්නේ. ඔව් ඊට පස්සේ ඒ වගේ අර ඔයා හිතන්නකෝ දැන් ඇමරිකාව චීනය රුසියාව වගේ රටවල් ටික ගත්තාම ගොඩක් වෙලාවට ඒ රටවල් වල ජනතාව දැන් රුසියාවට වෙනම අනන්‍යතාවයක් තියෙනවා මිනිස්සු ඔක්කොගෙම. චීනයට දැඩි නීතිත් එක්ක වෙනම අනන්‍යතාවයක් තියෙනවා ඒ මිනිස්සු ඒ නීතියට අනුගතයි. එතකොට ඇමරිකාවෙත් මිනිස්සුන්ගේ යම්කිසි දුරට ඩිසිප්ලින් කියලා එකක් තියෙනවා. එතකොට සමස්තයක් වශයෙන් ජෙනරලයිස් කරන්න පුළුවන් මේගොල්ලෝ මෙහෙම මේ විදියයි කියලා ඇමරිකානු ජාතිකය. ඉන්දියානු ජාතිකයා මේ විදියයි කියලා අපිට කියන්න බෑ. මොකද කේරළේ තමිල්නාඩුවේ මිනිස්සු වෙනම විදියක්. දිල්ලි වල මිනිස්සු තව විදියක්. ඊට පස්සේ තව නගරයක් ගත්තොත් ඊට වඩා තව හාත්පසින්ම වෙනස්. හැසිරීම වෙනස්, ආකල්ප වෙනස්. විවිධ කියන්නේ ළමයි 50ක් ඉන්නවනම් 50 විදියක ළමයි පාලනය කරනවා කියලා කියන්නේ නීතියට තවනත නෑනේ ගොඩක්. ඉන්දියානු ජනතාව ඒ කියන්නේ එහෙම එකක් තියෙනව නේද සාමාන්‍ය ඉන්දියාව? ඔව් හරි ඉන්දියාවේ ෆිල්ම්ස් එක බලන්නකො ටැමිල් ෆිල්ම් වල ඔව් ෆිල්ම් වල ඒ විදියනේ මිනිස්සු ඇසිරෙන්න හදන්නේ. ඒ ඉෂුස් තියෙන අරගෙන ඉන්නේ හැබැයි. එතන ඇත්තටම මෝදි කියන්නේ ගොඩක් දුරටම මේ එයා හැමෝගෙම සිතුම් පැතුම් අඳුරන නායකයෙක්. එයා ලංකාවට ආපුවම බලන්න දැන් එක සැරේ මට මතකයි ලංකාවට ඇවිල්ලා ජයශ්‍රී මහබෝධියට ගියා. ඔව්. ජයශ්‍රී මහබෝධියට ඔව් මේ සැරේත් යනවා ජයශ්‍රී මහබෝධියට ගියා. එදා වැස්ස දවසක් මෙයා තනියම කුඩෙත් ඉහළගෙන මෙයා මම හිතන්නේ ගියේ. එතන ෆොටෝ එකක් දාලා තිබ්බා. අපේ කවුරු හරි අමාත්‍යාංශයක ලේකම් කෙනෙක් මේසුත් දාගෙන යනවා. මේ සපත්තුනේ ගලවන්න කියන්නේ මේසුත් දාගෙන හැබැයි මෝදි ඔක්කොම ගලවලා යන්නේ. ඒක හයිලයිට් කළා මට හොඳට මතකයි ඒ ඉස්සරහට ආපු බලමු දැන් ලබන සතියේ එනවා. ඇත්තටම මේ මම කියන්නේ ඒ වගේ කෙනෙක්ගෙන් ලොකු ස්පීච් එකක් ගන්න ඕනේ පාර්ලිමේන්තුවේ ඉන්න කට. දැන් මේ පාර්ලිමේන්තුව ගොඩක් දුරට වැදගත්. මොකද මෙතන ගත්තොත් 165ක් 70ක් විතර ඉන්න අලුත්ම කට්ටිය. පක්ෂ විපක්ෂ දෙපැත්තෙම ඇවිල්ලා. අපි මේ වීඩියෝ එකේ ලින්ක් එක යටින් දාමු. මම නම් කියන්නේ පැය 3:00මාරක් මේක ලංකාවේ හැමෝම අහන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි විරාජ් අර දැන් ওই මෝදි ගැන කතා කරන්නේ. ඒ වගේ ඒ කියන්නේ රටක් පාලනය කරන. ඒ වගේම මම ඒ ගවර්න්මන්ට් එකේ ඉන්න තවත් විශේෂිත දක්ෂතාවයක් තියෙන පුද්ගලයෙක් දකිනවා ජයශංකර්. විදේශ ඇමති. ඒ ෆොරින් අෆෙයාර්ස් ෆොරින් පොලිසිස් ඒ හැන්ඩල් කරන විදිය රටවල් වෙනමම ලෙවල් එක. මුදල් ඇමති බලන්න සීතාරාම කොහොම සරල කෙනෙක්ද කියලා අපිට හිතන්නවත් පුළුවන් දේ කෙනෙක් බජට් එක කතාව ආවම විශ්ව ඇදෙනවා. ඒවා ඉතින් ඇත්තටම අපේ නායකයෝ ඉගෙන ගත යුතු තැන් තමයි මේ ඉන්න පාර්ලිමේන්තුවේ මේ ඉන්න කට්ටියට නම් හොඳ දෙයක් අලුත් කට්ටියට මම හිතන්නේ. ඒකටම ඉන්න බලාපොරොත්තු වෙනවා නම්. අපි මේ වැදගත්ම කොටසට එන්නේ විකසිත බදාදා හවස කොහෙද ගියේ කියන එකට. නෑ ඇත්තටම කියනවා නම් අපි ගිය පාර ප්‍රෝග්‍රෑම් එකේදී කතා කරා අර නෙළුම් කොල්න ෆිල්ම් එක ගැන රිවිව් එකක් දෙන්න හදනවා අපි ඔක බලලා. ඔව් බලලා කියන බලලම අපි මේ රිවිව් එකක් දෙමු කියලා. ඉතින් ඇත්තටම හොඳ අර බ්ලැක් කොමඩි කියන කැටගරි එකට අදාළ හොඳ මූවි එකක් මම හිතන්නේ ලංකාවේ එහෙම එකක් මීට කලින් හැදිලා නැහැ. නමුත් අපිට ඇත්තටම මේ අපේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ගැන සතුටක් හිතෙන විදිහේ නිර්මාණයක්. ඒ කියන්නේ වෙනදා සාමාන්‍ය ෆිල්ම් හෝල් එහෙම බුක් වෙන්නේ නැහැ. නමුත් අද කාලේ ඒ කියන්නේ මිඩ් වීක් එකක උනත් ඊවිනිං ෂෝ එකකට ෆිල්ම් හෝල් බුක් වෙනවා. කොළඹත් එච්චරයි අනිත් ප්‍රධාන නගරවලත් එච්චරයි. ඉතින් ඒකින්ද හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන. ඉතින් හරි සතුටුයි. මොකද සිනමා කර්මාන්තයේ end of the day අපේ රටෙන් ඇදිච්ච නිර්මාණයක් ඕක. ඒ වගේම තමයි මේක ඉන්දියාවලත් රීමේක් එකක් යනවා කියලා කියනවා. ඒ කියන්නේ මම දැක්කා කන්නඩ මලයාලම් ඔය වගේ ඩබ් වර්ෂන්ස් යනවා. හඬ කවල යනවා. ඊට පස්සේ ස්පාඤ්ඤ, ඉතාලි, ප්‍රංශ, කොරියන්, බෙල්ජියම් ඉන්දියාවල තියෙන්නේ වෙන ඒගොල්ලන්ගේ නළු නිළිය රඟපාන. ඔව්. ඒ වගේමයි ඩබ් වර්ෂන් එකකුත් යනවා කියලා තියෙනවනේ. රයිට් රයිට්. ඔව්. ඒ වගේමයි අර ස්පාඤ්ඤ, ඉතාලි, ප්‍රංශ, කොරියන්, බෙල්ජියන් ලැන්ග්වේජස් වලිනුත් මේක ඒ රටවල ප්‍රදර්ශනය කරන්න හදනවා කියලා කිව්වේ. ඇත්තටම මම හිතන්නේ කිසිම ෆිල්ම් එකක් මේ විදිහට මෙහෙම ට්‍රාන්ස්ලේෂන් වලට මෙහෙම රීමේක් වලට ඩබින් වලට එහෙම ගිහිල්ලා නැහැ. මම හිතන්නේ ශ්‍රී ලංකන් මූවි එකක්. ඒ වගේම මම අර අවංකව දැකපු දේ සරලව මොකද අපි සිනමා විශේෂඥයෝ නෙවෙයි ඒ ගැන රිවිව්ස් දෙන්න. නමුත් මම ප්‍රේක්ෂකෙක් විදිහට දැකපු දෙයක් කියන්නම් දැන් අර අපි වෙන්දට දකින්න දැන් ඔක කොමඩි මූවි එකක් විදිහටනේ පොසිෂන් වෙලා තියෙන්නේ. දැන් මේ කොමඩි මූවි එකක් වුණාට ඒකේ කොමඩියන්ස්ලා නෙමෙයි ඇක්ට් කරන්නේ. දැන් අපේ ලංකාවේ ඉන්න කොමඩියන්ස්ලා බන්දු ඊට පස්සේ ඉස්සර හිටියා ප්‍රෙඩි සිල්වා ඊට පස්සේ ටෙනිසන් කුරේ ඒ වගේ ඉන්නවනේ අපේ විකට නළුවෝ කියන එක. එහෙම කිසිම විකට නළුවෙක් ඒකේ නැහැ. ඒකේ ඉන්න ඔක්කොම සම්භාවනීය නළුවෝ. ඒ සම්භාවනීය නළුවෝ අඩුතරමේ දතක්වත් පේන්නේ hina වෙන්නේ නැතුව තමයි අර මිනිස්සු සිනාසාගරේ ගිල්වන්නේ. හරිද? ඒ කියන්නේ තනිකරම මම දැක්කේ ඒගොල්ලන්ගේ ස්කිල් එක. ඒ ස්කිල් එක හොඳම ඩිරෙක්ෂන් එකක් ඇතුලේ හොඳම අධ්‍යක්ෂණයක් ඇතුලෙන් ඒ අධ්‍යක්ෂණයක් හරි අධ්‍යක්ෂණයක් හම්බුනොතින් හරි නායකත්වයක් හම්බුනොතින් ඒ කට්ටියව ඒ කියන්නේ සම්භාවනීය නළුවන්ට විකට
නළුවන්ටත් වඩා හොඳට රඟපාන්න පුළුවන් කියන එක කියන්නේ ඒක වෙනම ජෝනර් එකක්. ඒක වෙනම රසයක්නේ. දැන් කවදාවත් ඔයා චාන්දනී සෙනවිරත්නගෙන් ඒ වගේ නළුවන්ගෙන් ඔයා දැකලා තියෙනවද විකට නිලියක් වෙනවා? නෑනේ. නමුත් එයා hina වෙන්නේ නැතුව තමයි මේ හාස්‍ය කියන එක උපදවන්නේ. ඒ රංගපෑමෙන්. ඉතින් මම හිතනවා ඒ අර ලංකාවේ නාමිකෝ නොකියුවත් ලංකාවේ හිටපු විකට නළුවෝ විශාල වෙහෙසක් දරනෝනේ අපිට hinaවක් ගේන්න. මේක හරිම effortless. අර සම්භාවනීය නළුවන්ගෙන් ඒ විකට නළුවන්ගෙන් වෙනවා වගේ 100,000 ගුණයක් සිනහවත් ජනනය වෙනවා මේ ඒගොල්ලන්ගේ දක්ෂතාවය. විතරයි බලන්න තියෙන්නේ. අසකට අපිත් යන්න වෙනවා එක්බලීද. ඒකද මේ ඔයාලට මතක ජෝවා බේක්‍රම. කොහොම නළුවෙද? ජෝවා බේක්‍රමගේ ජෝක් කොහොමද තිබ්බේද? එයා අනිත් පැත්තේ රඟපාද්දි කොහොමද? සීරියස් කැරක්ටර්. ඒක සමාජයට විජය කුමාර තුංගට ගාමිණි ෆොන්සේකට තිබ්බේ නැහැ නේ ඒ හැකියාව. ජෝවා බේක්‍රම කියන්නේ සම්ප්‍රදායික වශයෙන් අර ප්‍රසන්න විතානගේ ෆිල්ම් එක මතකද අර යුද්ධ කාලේ ළමයා මැරෙලා මොකද්ද ෆිල්ම් එක නම? පුරාණ කදුවර. කොහොමද ඇක්ටිං? ඒක තමයි ඒ වගේ හොඳට කරලා අර වගේ ජෝක් ෆිල්ම් වලත් ඒ හිතා ගන්න බැරිනේ. දැන් අපි සමහරවිට ජෝක් එකක් කරද්දී සමහරට අවශ්‍ය අපිට සාමාන්‍ය ගෙදර කට්ටියත් එක්ක බලන්න බැරි ජෝක් තියෙනවා. හැබැයි අර කට්ටිය කිව්වා එහෙම නැහැ. මොකද අර වගේ නළුවෙට්ට එහෙම වෙනවා කියලා කියන එක ලේසි නෑ. ලේසි නෑ. ඒක මම දකපු හොඳම කොමඩි මේක එහෙම කියලා මේ ෆිල්ම් එක ළමයි එක්ක යන්න එපා නේ. ඔව්. මේ විරාජ් තා පොඩි දෙයක් කියන්න තියෙනවා. මම හිතන්නේ රසික විරාජ්ට මේකේ ලොකු ඉන්පුට් එකක් දෙන්න පුළුවන්. මම දැක්කා කැබිනට් තීරණ වගේක් දාලා තියෙනවා රීස්ට්‍රක්චරින් ඇන්ඩ් ක්ලෝසින් ඩවුන් ගවර්න්මන්ට් එක අමාත්‍යාංශ 6කට අයත් රාජ්‍ය ආයතන 12ක් වසා දැමීමට තීරණයක් අරගෙන තිනවා. මම හිතන්නේ කැබිනට් එකේ අනුමැතිය ලැබිලා හරි එහෙම එකක් තියෙනවා. මහවැලි අධිකාරිය, කජු සංස්ථාව, ගාලූරුම පදනම, ජාතික සාගර කටයුතු කමිටු ලේකම් කාර්යාලය සහ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ඇතුළු ආයතන ගණනාවක් මෙලෙස වසා දැමීමට තීරණය කරලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම තව මම හොඳ දෙයක් ඇත්තට මේක හොඳ දෙයක්. මොකද ඒ ස්ටාෆ් පවත්වගෙන යන එක, ඒ ඔෆිස් ප්‍රෙමිසස් පවත්වගෙන යන එක, ඒ ඕවර්හෙඩ්ස් තියා ගන්නවට වඩා හොඳයි ඒව ක්ලෝස් ඩවුන් කරනවා. මේකෙන් යම්කිසි හොඳ දේවල් වෙනවා ඇති. දැන් මහවැලි අධිකාරිය ගත්තාම හොඳ දෙයක් වෙනවා ඇති. ඔතන මම හිතන්නේ මහවැලි අධිකාරියක් තියෙනවා. හරිද? හොඳ දෙයක් වෙනවා ඇති. නමුත් හොඳ දේ වෙන්නේ රුපියල් 20ක වියදම රුපියල් 80ක. එතන වැඩක් නැහැ නේ. අලාභය රුපියල් 60යිනේ. එතකොට ඒක පවත්වාගෙන යන එක බොරු වැඩක්. එතකොට අර 20 කරන දේ වෙන ආයතනයකට අනුබද්ධ කරලා හරි මොකක් හරි කරලා එහෙම කරන්න පුළුවන්. තව දෙයක් මම දැක්කා මර්ජ් කරන එක. අපි කියන්නේ කන්සොලිඩේට් කරන එක. අන්න ඒ වගේ දෙයක්ත් වෙනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී SLBC එක. ඊට පස්සේ SLRC රූපවාහිනී කෝපරේෂන් එක. ඊට පස්සේ ITN. මේ තුනම කන්සොලිඩේට් කරලා එක ජාලයකට ගේනවා කියලා. ඒ කියන්නේ එක මැනේජ්මන්ට් එකකට. ඉතින් ඒකත් හොඳයි. ගොඩක් හොඳයි. මේවා ඔක්කොම ලොස් මේකින්. මේක ලොස් මේකින්. දැන් ඇත්තටම ස්වාධීන රූපවාහිනිය මම හොඳටම දන්නවා. ඒ කාලේ මීට ගොඩ අවුරුදු කීපයකට කලින්, අවුරුදු දශකයකට එකහමාරකට වගේ කලින් ඇත්තටම ට්‍රෙෂරි එකටත් සල්ලි දීපු ටීවී channel එකක්. ට්‍රෙෂරි එකේ යටතේ. ඕක අයිති මම හිතන්නේ රාජ්‍ය ට්‍රෙෂරි එකේ යටතේ තමයි මේ ශ්‍රී ලංකා රූපවාහිනී කෝපරේෂන් වගේ නෙවෙයි ට්‍රෙෂරි එකේ යටතේ තියෙන මේ ආයතනය. ඒ කාලේ ඒගොල්ලෝ ප්‍රොෆිට් කරලා ට්‍රෙෂරි එකට සල්ලි දුන්නා. ওই රන් දෙපැය එහෙම තියෙන කාලේ බට්ටි පබා ටෙලිග්‍රෑම් එහෙම මේ වෙන කාලේ ඒ කාලේ ප්‍රොෆිට් මේක් කරලා ඒක ට්‍රෙෂරි එකට සල්ලි දීපු ආයතනයක්. ඉතින් අද ඔය මේ රාජ්‍ය මාධ්‍ය කියන එක ලොකු ලොස් එකක්, ලොස් මේකින් ඉන්ස්ටිටියුෂන්ස් වෙලා තියෙනවා. ඉතින් ඒ ටික ඔක්කොම මර්ජ් කරලා එක මැනේජ්මන්ට් එකකට ගේනවා කියලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කුඩා තේවතු සංවර්ධන අධිකාරියත් ඒක ආබද්ධ කරනවා. අර අපි කතා කරමු one stop shop කියන concept වලට යනවා මට පේන විදිහට ගවර්න්මන්ට් එක. ඒ වගේමයි මම හිතන්නේ මේ බාතිය ඕනනම් ඒකත් කතා කරයි දවසක පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය සහ තෙල් සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ කිරීමට යනවා එතනත්. තව ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථාව. අපි දැන් ওই චිත්‍රපටි ගත්තනේ. ඒකත් ප්‍රයිවටයිසේෂන් වගේ කියන්නේ තවත් රාජ්‍ය නොවන ආයතනයක එහෙම නැත්නම් පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ ඒක කරගෙන යන විදිහට යන. ඒ කියන්නේ යම්කිසි ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉන්වෝල්ව්මන්ට් එකක් තමයි එතෙන්ට ගන්න හදේ. ඉතින් ඇත්තටම ඔතෙන්දී පුළුවන් PVR සිනමා තියෙනවා. ලංකාවේ ඉස්සර EAP සිනමා තිබුණා. ඉතින් ඒ වගේ සිනමා හොඳ PVR සිනමා කියලා කියන්නේ ඉන්දියාවල හොඳ මේ එකක්. ඉතින් ඒ වගේ ඔයා හිතන්න PVR සිනමා වගේ එකකුත් එක්ක මේක මර්ජ් වුණොත් මොනතරම් ලොකුවට ලංකාවේ මේ ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව මොනතරම් ලොකු. මොකද අපිට නැති ටෙක්නොලොජි එකක්, අපිට නැති ආభాෂයක් එනවනේ. මොකද ෆිල්ම් ඉන්ඩස්ට්‍රි කියලා කිව්වම ඉන්දියාවේ PVR සිනමා ඉන්දියාවට නැහැ ඉතින්. ඉන්දියාව කියලා කියන්නේ ඉන්දියාවේ තියෙන මේන් ඉන්කම් සෝස් එකක් තමයි චිත්‍රපටි කියලා කියන්නේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක. ඉතින් ඒ වගේ හිකුත් එක්ක තව මට මතකයි විරාජ් වාච්‍යා කළා තුන එක මේ ලුණු. ඔව්. රජය මම හිතන්නේ මාර්තු මාසේ 29 වෙනින්දලු ඒක ලොන්ච් කරන්නේ, ජනතා අයිතියටපත් කරන්නේ අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාවෙන් ලුණු ඒකේ කියුවේ ඉදිරියේදී රජයේ සන්නාමයක් යටතේ මේස ලුණු වෙළඳපොළට නිකුත් කරන බව ජාතික ලුණු සමාගම පවසනවා කියලා. ඒතකොට රජයේ ඒතල ලුණු බ්‍රෑන්ඩ් එක වෙන්නේ රජ ලුණු.
බ්‍රෑන්ඩ් නේම් එක රජලුණු. හරිද? ඉතින් මම නම් මේක ගැන අට පොඩි කන්සර්න් එකක් තියෙනවා. මම කියන්නේ රජය ව්‍යාපාර කරන්න යන නරකයි. ඒ කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ රසිකත් ඕකමනේ කිව්වේ මේ බ්‍රෑන්ඩ් එකක් අද අපිට කියන්න බෑ. අපි හැම දෙයකම හොඳයි කියලා කියනවනම් එතන ඒ තියෙන අන්ධ භක්තිකයෝ වගේ වෙනවනේ. මොකද මෙතන මේ රජලුණු කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගෙන අත්‍යවශ්‍ය භාණ්ඩයක් තමයි ලුණු කියලා කියන්නේ. නමුත් මේවට මං කියන්නේ මේ 100% ප්‍රයිවටයිස් කරන at least management එකවත් දෙන්න ඕනේ. මොකද මේක දැන් මේ ගවර්න්මන්ට් එකෙන් කරයි කියමුකෝ. ඊට පස්සේ ගවර්න්මන්ට් එකක් අහම මේක loss. එක්කෝ අහනවා. හරිද? එක්කෝ මේකෙන් තියෙන ඒවා හොරකම් කරලා මේක මොන හරි මේ තියෙන ප්‍රතිපත්ති හැම පිටිම ඉවරයි. ඉතින් මේක ඇත්තටම ප්‍රයිවට් කම්පැනි එකකට දුන්නා නම් රජය වෙනස් වුණාට ප්‍රයිවට් කම්පැනි එක ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහනේ. දැන් ඇත්තටම මම හරි කැමතියි දැන් අපි මේ ප්‍රයිවටයිස් කරන්න කියලා කියනකොට මේක බලන ප්‍රේක්ෂකයෝ හිතන්නේ රයිට් මේ ප්‍රයිවට් බස් දුවනවා වගේ තමයි කියලා. ප්‍රයිවට් බස් දුවන එක ප්‍රයිවටයිස් කරලා කියන එක එහෙම ගන්න එපා. මම කියන්නේ මේක සමාගම් කීපයකට හොදේ. උදාහරණයක් විදිහට රජයේ දුම්රිය දෙපාර්තමේන්තුව තියෙනවා. ඇයි අපිට හේමාස් ට්‍රැවල්ස් තියෙනවා. ජෝන් කීල්ස් තියෙනවා. මේ මං කියන කම්පැනි 8 කන්ස්පෙන්ස් තියෙනවා. ඊට පස්සේ ජෙට් ඉන් ට්‍රැවල්ස් තියෙනවා. මේ එක කම්පැනි එකකට දුන්නා නම් පොඩ්ඩක් හිතන්නකෝ ට්‍රේන් ටික බ්‍රෑන්ඩ් කරලා ලදු දෙය අර ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තාම අර පරණ ලෝගෝ එක මේවා ලස්සනට බ්‍රෑන්ඩ් කරලා මොබයිල් බිල්බෝඩ් ගහලා මේක රීවයිටලයිස් කරයින්. මට මතකයි ජෙෆ්නා වලට ඒ කාලේ ට්‍රේන් එකක් තියෙනවා හේමාස් ට්‍රැවල් එකකින් ඒක කරේ එයා හොස්ටස්ලා වගේ ඇඳගෙන ඒ කියන්නේ ෆොරිනර්ස්ලා විතරයි ගියේ ෆුල් එයා කන්ඩිෂන් ට්‍රේන් එක ඒක මැනේජ් කරා තනිකර එයාලයින් එක බිස්නස් ක්ලාස් එක දෙන සර්විස් එක දුන්නේ කොළඹුඩි ජෙෆ්නා මේ ට්‍රේන් එක. ඉතින් ඒක හිම් පිටිම නැවතුණා. එක්ස්පෝ ලංකා එකද ඔය කියන්නේ? එක්ස්පෝ ලංකා නෙමෙයි මට මතකද හේමාස් එකෙන් නේද? එක්ස්පෝ ලංකාත් කරාද? එක්ස්පෝ ලංකා තමයි කැන්ඩි ට්‍රේන් එකේ කරා. එක්ස්පෝ ලංකා. ඉතින් මම කියන්නේ අන්නේ වගේ ප්‍රයිවට් හේමාස් හරි ජෙට් ඉන් ජෝන් කීල්ස් ඔය වගේ කම්පැනි එකකට දුන්නා නම් ඒ ප්‍රයිවට් බස් දෙනවා වගේ මේ ප්‍රයිවට් බස් දෙන මුදලාලිලට දෙන එක නෙමෙයි. ඒකට කිසිම නියාමනයක් නැහැ නේ එතන. එහෙම නෙමෙයි ප්‍රොෆෙෂනලි රන් වෙන හොඳ කම්පැනි එකකට කොන්ග්ලොමරේට් එකකට දුන්නා නම් ඒ සමාන අත්දැකීම් තියෙන. ඉතින් මම හිතනවා ඒක ඒ කර්මාන්තයේ උන්නතියට බලපානවා. ඒ වගේම රටෙත් අර ෆිසිකල් එවිඩන්ස් පැත්ත. මේ දේවල් හැම වෙලේම ලස්සනට රීබ්‍රෑන්ඩ් වෙලා රීවයිටලයිස් වෙලා එනවා. ඉතින් මම හිතනවා අර මේ ඔය රජය විශාල වෙන්න තමයි දූෂණ වැඩි වෙන්නේ විරා. ඉතින් පුළුවන් තරම් රජය මේවෙන් අයින් වෙලා මේ දේවල් at least කළමනාකාරීත්වය අඩුම තරමේ කළමනාකාරීත්වයක් මේක පොඩ්ඩලක ඔතනදී වෙන්න ඕන රජයේ බිස්නස් එක එළියට දීලා රජයේ නියාමනය විතරක් කරන්න. නියාමනය විතරක්. ඔතන දැන් කතා කරානේ මේ දැන් ඇත්තන වහලා දාන මේ වහලා දාන ආයතනයක් ගැන රජ සංස්ථාව. මම ඇත්තටම මම එදා ඉඳන්ම මට අවශ්‍ය දෙයක් තමයි ඇත්තටම එතෙන්ට කියන්නේ ඒකට වෙනම සංස්ථාවක් අවශ්‍ය නැහැ. මට වැදගත් එළවලු සංස්ථාවක් එනවනේ. අපි හිතන්න කොච්චර එළවලු අපි කොච්චර විනාශ කරනවද කොච්චර එළවලු වගා කරනවද කොච්චර එළවලු විනාශ කරනවද කොච්චර එළවලු අපි පරිභෝජනය කරනවද. එතකොට අපි එතකොට ඒ අතින් බලමු කජු එච්චර මේක කරනවද. කජු වල අපිට වෙන මේක එළවලු ඒ සංස්ථාවට වෙනම එකක් තියන්න පුළුවන් නේ. එළවලු සුදු වලියෙක් තමයි නේ. සුදු වලියෙක් තමයි. ඇත්තටම දැන් අපි එළවලු පිළිබඳව දැන් ගියොත් එහෙම දඹුල්ල එහෙම සමාන්තර එළවලු ගණන් අඩු කාලෙට. අර අලින්ට අලි බෝවෙන් අලි එන්නෙත් ඒකනේ. ඒ දාන තැන් වල කණ්ඩ අලි එනද ඒ වගේ කොච්චර විනාශ කරනවද. ඇයි මෙවුවා හරියට කළමනාකරණය කරගන්න බැරි එළවලු සංස්ථාවක් වගේ දේවල්. ඒ වගේ දේවල්ට මුදල් දෙදෙවෝ කියලා ඇත්තටම පාඩුවක් වෙන්නේ නැහැ. මොකද එතකොට අපිට අවුරුද්ද පුරාටම එකම මිල ගණනක් යටතේ යම්කිසි දේවල් මේ භාණ්ඩ පරිභෝජනය කරන්න පුළුවන්. දැන් එක කාලෙට ගත්තොත් 10 කිලෝ එක රුපියල් 2000යි 3000යි අවමිනිස් කිලෝ එක රුපියල් 2000යි. සමාන කාලේ රුපියල් 100යි. ඕක නැතුව ස්ථාවර මිලක් යටතේ අවුරුද්ද පුරාටම තියන්න පුළුවන් නම් අපේ බජට් එකටත් හොඳයි. මොකද අපි දන්නවා මේ බජට් ඊගා මාසේ එළවලු වලට මේ ගණන් ටික තමයි යන්නේ. ඒ අතරතුරේ පොඩි උච්චාවචනයක් තමයි සිදු වෙන්නේ. ඒක ගොඩක් දුරට වැඩන්නේ. මොකද අපි ගත්තොත් මිල ස්ථායීතාවය කියන එක ගොඩාක් වැදගත් දෙයක් නේ. ඒක ඕනකට වඩා වෙනස් වෙන්න බෑනේ. ඒ හින්දා ඉතින් බලමු මේ කට්ටියගේ වැඩ පිළිවෙල. ඔව් මම හිතුවා අද දවසේත් ඔයා ගොඩක් දේවල් අප්ඩේට් වෙන්න ඇති කියලා. හැබැයි තව කාරණා කීපයක් මට මම හිතුවා මතක් කරන්න ඕන කියලා. ස්ටාර්ලින්ක් එක අප්‍රේල් මාසේ ඉඳලා ලංකාවේ ක්‍රියාත්මක වෙනවා කියලා නලින්ද ජාතිස්ස කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කියලා තියෙනවා. ඉතින් ස්ටාර්ලින්ක් එකේ ප්‍රශ්නයක් තිබුණානේ දම්දුනේ. දැන් ඒක හරිනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. අයින් කරනවා කියලා තිබ්බා. ඊට පස්සේ ඒක ආයෙ රිවර්ස් කරලා තියෙනවා. ඔව්. ඉතින් අනිත් එක තව කාරණා දෙකක් මට කියන්න බැරි වෙච්ච එකක් තියෙනවා. මේ සමාගම් පනත 2007 අංක 7 කියන සමාගම් පනත සංශෝධනය කරන්න නියමිතයි. ඉතින් මේකෙදී අර මනි ලොන්ඩරින් ඒ කියන්නේ ලංකාවට අනවශ්‍ය විදිහට මුදල් විශුද්ධීකරණය සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් ඇත්තටම දැන් කම්පනීස් රෙජිස්ටර් කරනකොට අපිත් දැන් කම්පැනි රෙජිස්ටර් කරන ආයතනයක් විදිහට අපි ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙනවා විකසිත. සමහරවිට අපි කම්පැනි රෙජිස්ටර් කරනාට පස්සේ ඒගොල්ලෝ කරන්නේ මොකද්ද කියන එක අපිටත් සමහර වෙලාවට කියන්නේ අපේ ඔබ්ජෙක්ට්ස් දාලා තියෙනව නෙමෙයි කරන්නේ.
ඒක නිසා මේක නියමනය කරන්න සමාගම් පනත 2007 ආපු එකක්. දැන් අපි අද ඉන්නේ 2025. අවුරුදු 18ක් මේක සංශෝධනය වෙලා නැහැ. ඉතින් මේක සංශෝධනය කරන්න කැබිනට් මාධ්‍ය නිවේදනවලදී මේක දක්වලා තියෙනවා මේකට අනුමැතිය හම්බුණා කියලා. ගොඩක් හොඳ වැඩක්. මේ වැඩේ එනවා නම් ඇත්තටම ඉක්මනින්. ඊළඟට තව එකක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප 2025 අප්‍රේල් මාසයේ ඉඳලා ගෙවනවා කියන එකත් දක්වලා තියෙනවා. ඒක අපිට කතා කරන්න බැරුණානේ. ඒක ඉතින් අප්‍රේල් ඉඳලා එනවා. ඉතින් රාජ්‍ය සේවකයෝ ඔක්කොටම සම්තෝෂයෙන් චක්‍රණයක නිකුත් කරනවා. ඔව්. ඊළඟට වැඩ ඉවර කරන්න කලින් ටේක් මී එක මේ වෙනකොට 2000 කම්ප්ලීට් කරා යූසර්ස්ලා. ඒ කියන්නේ මේ වෙනකොට ගොඩාක් ඇතුලේ බිස්නසස් වෙනවා. ඒ කියන්නේ ගොඩක් අය ටේක් මී එකට රෙජිස්ටර් වෙනවා. මම අද පොඩි ඉල්ලීමක් කරනවා හැමෝගෙම ටේක් මී එකේ කවුරු හරි දැන් අවුරුදු කාලෙට කෑම බීම මම දැක්කද දැනටම ලිස්ට් වෙලා තියෙනවා කැවුම් හදන අය. ඒ වගේ අය හැම පළාතෙම මේ වගේ ඉන්න අය ලිස්ට් වෙන්න නේද? කැවුම් වගේ කැවුම් කොකිස් ගන්න ඉන්නට හරි ලේසි වෙයි. අපිත් ඕඩ එකක් අනිවාර්යෙන් දානවා. try කරලා බලන්න. මොකද සීසනල් බිස්නස් එකක් විකසිතකේ කැලෙන්ඩරේ බලලා එක එක කරලා ලිස්ට් දාලා හරියටම හරි. දැනටම වෙසක් වලට වෙසක් එක ඔන්න ටාගට් කරගන්න පුළුවන් ටේක් මී එකේ. ඔව් මම හිතන්නේ 2000 දැන් 10000ක්වත් වෙයි ඔය ඉක්මනට මම වෙනකොට. හරි ඊළඟ එක තමයි මේ බිස්නස් ඇඩ්වයිසර් ජූනියර් channel එක බලන්න කියලාත් මතක් කරමු. මොකද බිස්නස් ඇඩ්වයිසර් ජූනියර් channel එකේ දැන් අපි පොඩි වැඩ වගේක් කරගෙන යනවා ළමයින්ට කොහොමද අලුත් විදිහට හිතන්නේ කියලා. ඉතින් අද විකසිතකේ කතාවකුත් එනවා බිස්නස් ඇඩ්වයිසර් ජූනියර් channel එකට මගේ එකක් තියෙනවා ඉස්සරහට රසික ඔක්කොමලා එනවා කොහොමද ළමයිත් එක්ක වැඩ කරන්න කියන එක. අපි අපේ මේකේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ අපි බිස්නස් ඇඩ්වයිස් එකෙන් try කරනවා හැම වෙලාවෙම ව්‍යවසායකයන්ට කතා කරන්න. ව්‍යවසායකත්වයේ ඊළඟට ඉන්නේ පාසල් ශිෂ්‍යෝ. ඒගොල්ලෝ කොහොමද හිතන්න ඕන අපි හැමදාම ඉස්කෝලේ කියලා දෙන පාඩමෙන් එහාට කොහොමද හිතන්නේ කියන එක ගොඩක් දේවල් අපි කතා කරනවා. ඉතින් අපි කියන්නේ ඒක ඔයාගේ ළමයාට පෙන්වන්න කියලා. එතකොට හිතන්න අලුතින් පුරුදු වෙයි. ඉතින් ඒ ආරාධනයත් එක්ක අපි සමුගමු. ලබන සතියේ අපි හම්බ වෙනවා නැවත වතාවක් අප්‍රේල් මාසෙට. අප්‍රේල් මාසේ තමයි අපි හම්බෙන්නේ අවුරුදු මාසේ. එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම ආයිබෝන්.